ෆිල්ම් ෆයර් TV මගේ අලුත්ම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාව ඔන්න අදත් සාදරයෙන් පිළිගන්නවා. ඔයාට TV series අරගෙන ඉන්න තමයි මම මේ channel එක නිර්මාණය කරේ. මේකට සාමාන්‍යයෙන් මම ටිකක් ලොකු videos upload කරනවා. ඉතින් මේකේ වැඩෙත් පුළුවන් තරම් කාලයක් දිගටම කරන්න මම බලාපොරොත්තු වෙනවා. පුළුවන් තරම් කාලයක් කියලා කියන්නේ දැන් පේනවනේ හැමෝගෙම channel නැති වෙන්න පටන් අරගෙන තියෙන්නේ. අනික movie review කියලා කියන්නේ සුපිරිම copyright content type එක. ඒක හන්ද මොන වෙලාවෙ ඩාන්ඩුම් වෙයිද දන්නේ නැහැ. ඉතින් ඒක හන්ද හදිස්සියෙම channel ඔක්කොම ටික නැති වුණොත් එහෙම අපව මාත් එක්ක එකතු වෙන්න TikTok එකේ වගේ FB එකේ අපි ෆලෝ කරලා තියාගන්න කියලා මම ඔයාලට මතක් කරනවා. අද අපි බලන්න යන්නේ channel එක පටන් ගද්දීම මම කිව්වා වගේම TV series එක. ඔයා 1990 ගණන් වල අග හරි එහෙම නැත්නම් 2000 ගණන් වල මුල හරි ඉපදිච්ච කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන්ම බලපු TV series එකක් තමයි X-Files කියලා කියන්නේ. කතාව ගැන ඔයාලට කිසිම අදහසක් නැත්නම් මම පොඩ්ඩක් ඔයාලට මුලින් පොඩි විස්තරයක් කරන්නම් කතාව ගලාගෙන යන්නේ කොහොමද කියලා. ඇමරිකාවේ තියෙනවා FBI කියලා ආයතනයක්. ඔයා මේ ආයතනය ගැන අනිවාර්යෙන්ම අහලා ඇති. ඇමරිකාව එයාලගේ ආරක්ෂාවට පිහිටවගෙන තියෙන ප්‍රධාන ආයතන දෙකක් තියෙනවා. තව ආයතන ගොඩක් තියෙනවා. මේ දෙක ටිකක් විතර විශේෂයි. එකක් තමයි CIA එක කියලා කියන්නේ, අනික තමයි FBI කියලා කියන්නේ. CIA එක කියන ආයතනයෙන් කරන්නේ රටට පිටින් එන්න පුළුවන් තර්ජන මැඩපවත්වන එක. FBI එකෙන් කරන්නේ රටේ අභ්‍යන්තර ගැටලු මැඩපවත්වන එක. මෙයාලා ගොඩක් වෙලාවට තමන් කරන මොනවා හරි ක්‍රියාමාර්ග ඒ හැම දෙයක්ම රහසිගතව තමයි කරගෙන යන්නේ. ඔන්න ඔය විදිහට FBI එක ඇතුලේ එක ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. මේ ප්‍රොජෙක්ට් එක හඳුන්වන්නේ X-Files කියලා. ඇත්තටම මේක මේ කාලේ වෙද්දි කවුරුත් ගණන් ගන්නේ නැති ප්‍රොජෙක්ට් එකක්. මේකෙදි කරන්නේ සාමාන්‍ය අපරාධ විසඳන ක්‍රමවලින් විසඳන්න බැරි වෙලා ෆෝඩුවාවක් හොයාගන්න බැරි වෙලා එයාලා අතරමැද නවත්තලා දාන කේසස් ටිකක් අමතර කාලයක් යොදවලා සොයා බැලීම් සිද්ධ කරන එක. මේකට අනියුක්ත කරන එක එක නිලධාරියන්. අපේ මේ කතාව පටන් ගද්දි මේකට අනියුක්ත කරන ප්‍රධාන නිලධාරියා තමයි ෆොක්ස් මෝල්ඩර් කියලා හඳුන්වන්නේ. ඒ වගේම එයාගේ සහායට සහායක නිලධාරිනියක් විදියට ස්කලි කියලා නිලධාරිනියකුත් මේකට අනියුක්ත කරනවා. ඉතින් මෙන්න මේ දෙන්න වටා තමයි මේ කතාව සම්පූර්ණයෙන්ම දිගහැරෙන්නේ. මෝල්ඩර් කියලා කියන්නේ FBI එකේ ඉන්න සුපිරිම වැඩකාරයෙක්. හැබැයි මිනිහා ටිකක් අමුතු විදියට හිතන්න පතන්නේ. මේක හන්දම සාමාන්‍ය කේසස් වලට මෙයාව වැඩි ගැලපෙන්නේ නැහැ. ඒක හන්ද තමයි මෙයාව X-Files එකට දාන්නේ. ස්කලි කියලා කියන්නේ ඒ කට්ටියගේ පුහුණු කාලය අවසන් කරලා අලුතින්ම මේ වැඩවලට සම්බන්ධ වෙන කෙනෙක්. මෝල්ඩර්ගේ වැඩවලට සහයෝගය දීලා එයාගෙන් දේවල් ඉගෙන ගන්න තමයි ස්කලිව මුලින්ම යොදවන්නේ. සාමාන්‍ය අපරාධ පරීක්ෂකවරුන්ට විසඳන්න බැරි මේ අද්භූත පරීක්ෂණ ඇතුලේ සැඟවිලා තියෙන අද්භූත හෝඩුවාපල් මේ කට්ටියට හොයාගන්න පුළුවන් වෙනවා. අනිත් එක තමයි පසු කාලීන වෙවිලා ගොඩක් ජනප්‍රිය වෙච්ච Supernatural වගේ TV series එහෙම ඒ වගේ TV series නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරු ඒ වගේ TV series නිර්මාණය කරන්න එයාලා පෙළඹුණේ මේ X-Files කියන TV series එක ලබාගත්ත ප්‍රේක්ෂක ආකර්ෂණය වගේම එයාලා ලබාගත්තේ ආදායම හින්දා කියලා ප්‍රසිද්ධියම ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් එහෙමනම් මේ legendary masterpiece එක බලන්න සෙට් වෙන්න මේ ඔයාගේ TV series channel එක Film Fire TV. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. පළවෙනි කතාංගය පටන් ගද්දිම අපිට බලාගන්න පුළුවන් වෙන්නේ කැලේ කඩාගෙන දුවන ගෑනු ළමයි. මොකක් හරි දෙයකට හොඳටම බය වෙලා මහරෑ මේ කැලේ ඇතුලෙන් මේ ගෑනු ළමයා දුවද්දී එකපාරටම කැලේ කඩාගෙන ලොකු හුළඟක් වගේම කැලේක ප්‍රදේශයකින් ලොකු දීප්තිමත් ආලෝකයක් අපිට දැක ගන්න පුළුවන් වෙනවා. මේ ගෑනු ළමයා පය පැටලිලා බිමට ඇදගෙන වැටෙනවා. ඊගාවට මේ ආලෝකයේ පැත්තෙන් මේ ගෑනු ළමයා ගාවට යම්කිසි පුද්ගලයෙක් ඇවිදගෙන එනවා. මේ මිනිස්සයා රිදී පාටට දිලිසෙන්න පටන් ගන්නවා. මේකත් එක්කම ආලෝකය තවත් වැඩි වෙනවා. මෙතනින් මේ ගෑනු ළමයා වගේ මේ පුද්ගලයා අතුරුදහන් වෙනවා. ඊගාවට අපේ කතාවේ ප්‍රධාන චරිතය අපිට මෝල්ඩර් බලා ගන්න පුළුවන් වෙනවා. මෝල්ඩර්ගේ සහායට එයාට එවපු අලුත් නියෝජිත ඒජන්ට්වරයා තමයි ඩේනා ස්කලි කියලා කියන්නේ. මම මෙයාට ඩේනා කියලාම කතා කරගෙන යන්න. කොහමරි මෝල්ඩර් උන්න මෙයාට අලුතෙන් ආපු කේස් එක ගැන එයා ගොඩනගපු එයාගේ උපකල්පන ටික අපේ ඩේනාට පැහැදිලි කරනවා. මේ තියෙන මට හම්බෙච්ච අලුත්ම කේස් එක. මේ ප්‍රාන්තයේ ඉන්න තරුණ ළමයි වනාන්තරයට ගිහිල්ලා අතුරුදහන් වෙනවලු. පොලිසිය මරල සිරුරු කිහිපයක්ම හොයාගෙන තියෙනවා. ඒ කට්ටිය දැක්කේ විශේෂ දේ තමයි හැම කෙනෙක්ගෙම පිටිපස්සේ මෙන්න මේ හරියට වෙන්න මෙන්න මේ වගේ පුංචි පැල්ලම් දෙකක් තියෙනවා කියන එක. ඉතින් මං හිතන්නේ අපි දැන්ම ගිහිල්ලා පරීක්ෂා කරොත් හොඳයි. මෝල්ඩර් මේ විදිහට ඩේනත් එක්කලා මේ ප්‍රාන්තයට පිටත් වෙලා යනවා. මෙයාලා ගිහිල්ලා ඉතින් මෙයාලගේ වැඩ කටයුතු පටන් ගන්නවා. මෙයාලා මුලින්ම කරන්නේ අන්තිමට හොයාගත්තේ මල සිරුර. ඒක ආපහු වලෙන් ගොඩට අරගෙන ඒකේ මරණ පරීක්ෂණයක් සිද්ධ කරන්න. ඩේන වගේම මෝල්ඩර් මේ වැඩේ අධීක්ෂණය කරන ගමන් ඉද්දී ඩේන මෙතනදී ඒ ගෑන් ළමයාගේ අවසන් මරණ පරීක්ෂාවේ තිබ්බේ වාර්තාව කියවනවා. මේ ගෑන් ළමයා ලොකු විකිරණශීලීතාවයකට මුහුණ දීලා තියෙනවා.
තව ලොකු කම්පැනියකට මුහුණ දීලා තියෙනවා. මේ වගේ දේවල් තමයි මේකේ ලියලා තියෙන්නේ. ඉතින් ඔයා හිතනවද මේක වෙටසක්වල ජීවියෙක්ගේ වැඩක් කියලා? මොල්ඩර් වගේම ඩේනා ඊගාවට පුදුම වෙන්නේ මේ මළු සිරුර එළියට ගත්තට පස්සේ. ඇත්තටම මේක තවදුරටත් ගෑන් ළමෙක්ගේ මළු සිරුරක් නෙමෙයි තියෙන්නේ. මේකේ තියෙන්නේ හොඳටම විකෘති වෙච්ච මළු සිරුරක්. ඇත්තට මේක චිම්පන්සිගේ මළු සිරුරකට ගොඩක් සමානයි. සාමාන්‍ය මළු සිරුරක් මෙච්චර අඩු කාලයකින් මෙච්චර විකෘති වෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඩේනා වගේම මොල්ඩර් ඊගාවට යන්නේ මේ පළාතේ ෂෙරිෆ් එක්කලා පොඩ්ඩක් කතා කරන්න. එයාගෙන් මෙයාලට දැනගන්න පුළුවන් වෙනවා මිය ගියපු ගෑනු ළමයාට තවත් හොඳ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා කියලා. ඒ දෙන්නව මේ වෙද්දි ඉන්නේ හොස්පිටල් එකේ. කොහමද හොස්පිටල් එකට මොල්ඩර් වගේම ඩේනා ඊගාවට ගමන් කරනවා. මෙතන ඉන්න එක පිරිමි ළමයෙක්. එයාගේ නම තමයි බිලි කියලා කියන්නේ. බිලි මේ වෙද්දිත් ඉන්නේ කෝමා තත්වයක ඇක්සිඩන්ට් එකක් අන්දා. එයාට එහා පැත්තෙන් එයාගේ ඉස්කෝලේ හිටපු යාළුවෙක් ඉන්නවා. ඒ ගෑනු ළමයා රෝද පුටුවක ඉන්නේ. මෙයාත් මේ වගේම සිද්ධියකට, ඒ කියන්නේ රැයට කැලේට යන වගේ සිද්ධියකට මීට කලින් මුහුණ දීලා තියෙනවා. මොල්ඩර් කොහොම හරි හිමීට අර ගෑනු ළමයාත් එක්කලා කතා කරන්න උත්සාහ කරනවා. මොකද බිලිත් එක්කලා කතා කරලා වැඩක් නැහැනේ. බිලි ඉන්නේ කෝමා තත්වයකනේ. හැබැයි මේ ගෑනු ළමයා මොල්ඩර් කතා කරන්න හදද්දි ඒ දේවල් මතක් කරද්දී ගොඩක් කලබල වෙලා මෙතන තියෙන බඩු මුට්ටු එහෙමත් පෙරලලා මෙයාගේ රෝද පුටුවෙනුත් මෙයා බිමට පනිනවා. මෙන්න මේ කලබලයේ ඇස්සේ මොල්ඩර් දකිනවා ඒ ගෑනු ළමයාගෙත් අර වගේ මාක් දෙකක් තියෙන විදිහ. එතනින් එළියට ආවට පස්සේ මොල්ඩර් ඩේනට එයා මේ වෙනකන් හොයාගත්තේ තොරතුරුත් එක්කලා එයාගේ කල්පිතේ ඉදිරිපත් කරනවා. මේ ගෑනු ළමයි දෙන්නම පිටසක්වල ජීවීන් අරගෙන ගිහින් තියෙනවා. ඒ කට්ටියගේ පරීක්ෂණ වලට. ඒ පරීක්ෂණ සිද්ධ කරපු එහෙම නැත්නම් මේ සැත්කම සිද්ධ කරපු සිදුරු දෙක තමයි අර මාක් දෙකක් විදිහට තියෙන්නේ. මොල්ඩර් මේ කියන කතාවට ඩේනට හොඳටම hina යනවා. හැබැයි ඉතින් මොල්ඩර් නම් මේක සිරාම තමයි කියන්නේ. මොන වුණත් රැට මේ වනාන්තරයේ සිද්ධ වෙන්නේ අద్භූත දේ මොකක්ද කියලා බලන්න. මේ දෙන්නම රැය වෙලා වනාන්තරයට පිටත් වෙලා යනවා. මෙලා මෙතන පරීක්ෂා කර කර ඉද්දි මෙයාලට ඇහෙනවා පැත්තකින් ලොකු ආලෝකයක්. හරියට මේ කතාව පටන් ගද්දි අපි දැක්කේ විදිහටම. මෙයාලා මෙතෙන්ට ගිහිල්ලා බලාගෙන ඉද්දි එයාලා දැනගන්නවා ඒ ඇවිල්ලා තියෙන්නේ ලොකු ලයිට්ස් එහෙම ගහගත්ත මේ පළාතේ හිටපු පොලිස් නිලධාරියෙක් කියලා. මෙයා ඇවිල්ලා කියනවා මේක පෞද්ගලික ඉඩමක් ඔයාලට අවසර නැතුව මේකට ඇතුල් වෙන්න බෑ. වෙඩි තියන්න කලින් දැන්ම මෙතනින් පිටත් වෙන්න කියලා. ඉතින් මේ මනුස්සයා ගොඩක් තරහෙන් තමයි මේ වෙලාවේ ඉන්නේ. මොල්ඩර් වගේම ඩේනා ඊට පස්සේ මේ වනාන්තරයෙන් එළියට ගමන් කරනවා. මෙයාලා මේ විදිහට ටික දුරක් යද්දී තියෙන කාලගුණය එකපාරටම වෙනස් වෙන්න පටන් ගන්නවා. මොල්ඩර්ට එක දෙයක් මීටර් වෙනවා. මෙතන මොකක් හරි අද්භූත දෙයක් සිද්ධ වෙනවා. එකපාරටම වාහනේ සම්පූර්ණයෙන්ම පාලන බලය නැති වෙනවා. මොල්ඩර් මේ වෙලාවේදීම මෙයාගේ අතේ තියෙන ඔරලෝසුව දිහා බලනවා. වෙලාව පස්වරු 9:03යි. අර ආලෝකය එකම එක තත්පරයකින් ආපහු ඇති වෙලා ආපහු නැති වෙලා යනවා. ඒත් එක්කම මෙයාලගේ පාලනය නැති වෙලා ගියපු වාහනේ පාලනයත් ආපහු ලැබෙනවා. හැබැයි ගියේ තත්පරයක් වුණාට මොල්ඩර් මේ වෙලාවේදී නෝටිස් කරනවා මෙයාගේ අතේ තිබ්බේ වොච් එකේ මෙයාලා විනාඩි 9ක කාලයක් ඉස්සරහට පැනලා තියෙනවායි කියලා. මොල්ඩර්ට නම් මේ වෙලාවේදී මාරම සතුටුයි. මෙයා කියනවා එයාලා අපිව අරගෙන ගියා. කාටද එහෙම දෙයක් කරන්න පුළුවන්? එයාලා මේ පළාතේ ඉන්නවා. මං හොඳට මගේ ඔරලෝසුව මීටර කරගෙන ආවේ. ඒකේ විනාඩි 9ක් අපිට නැති වුණා ඩේනා. උන් අපිව අරගෙන ගියා. මොල්ඩර් කියන මේ කතාව ඩේනට නම් කොහෙත්ම විශ්වාස කරන්න බෑ. හැබැයි මොල්ඩර් ලොකු විශ්වාසයකින් කියනවා එයාගේ ඔරලෝසුවේ සිද්ධ වෙච්ච අහඹු සිදුවීම. ඩේනා කොහොම හරි මෙයාගේ ඇපාර්ට්මන්ට් එකට ගිහිල්ලා මෙයා වොෂ් එකක් දාගෙන මෙයාගේ ශරීරය පරීක්ෂා කරද්දි මෙයා දකිනවා අර ගෑන් ළමයි දෙන්නගේ තිබ්බේ විදිහටම පොඩි මාක් එකක් මෙයාගේ පිටිපස්සෙත් තියෙන විදිහ. මේකෙන් හොඳටම බය වෙන ඩේනා මොල්ඩර් ගාවට එනවා. මෙයා මොල්ඩර්ට මේ සලකුණ පෙන්නනවා. මොල්ඩර් මේක දිහා බලලා කියනවා මේ පැත්තේ ගොඩක් මදුරුවෝ ඉන්නවා. මට නම් හොඳටම විශ්වාසයි ඕක අනිවාර්යෙන්ම මදුරුවෙක් සිද්ධ කරපු සපා කෑමක් කියලා. මේකෙන් තමයි ඩේනාගේ හිතේ තිබ්බේ බය නැති වෙන්නේ. ඩේනා දැන් මොල්ඩර් කියන දේ ටික ටික විශ්වාස කරනවා. ඒකනේ මෙයා අච්චරටම බය වුනේ. කොහොම හරි එදාරේ මේ දෙන්න ටිකක් කතා කර කර ඉන්නවා. මොල්ඩර් මේ වෙලාවේදී ඩේනාට පැහැදිලි කරනවා. ඇයි එයා සාමාන්‍ය මිනිස්සු වගේ නැතුව මේ විකාර අද්භූත පිටසක්වල දේවල් ගැන හැම වෙලේම කල්පනා කරන්නේ ඒ දේවල් ගැන කල්පිත ගොඩනගන්නේ කියලා. මොල්ඩර්ගේ නංගි මෙයා ගොඩක් පොඩි කාලේදී මේ විදිහට අතුරුදහන් වෙලා තියෙනවා. නංගි අතුරුදහන් වුණේ කොහොමද කියලා කවදාවත් මෙයාට හොයාගන්න පුළුවන් වෙලා නැහැ. කාටවත් හොයාගන්න පුළුවන් වෙලා නැහැ. හැබැයි මොල්ඩර් කියනවා නංගි අතුරුදහන් වෙච්ච දවසේ එයා අර වගේ ආලෝකයකට මොහොන දුන්නා කියලා. ඉතින් ඒලියන්ලා මේ දේ කරන්න ඇති කියලා තමයි මොල්ඩර් විශ්වාස කරන්නේ. මොල්ඩර්ගේ එකම අරමුණ තමයි ඒලියන්ලා හොයාගෙන එයාගේ නංගි ගැන තොරතුරක් හොයාගන්න එක. මෙන්න මේ වෙලාවේදීම මෙයාලට කෝල් එකක් එනවා නාදුරන නම්බරයකින්. එයා කියන්නේ හොස්පිටල් එකේ වීල් චෙයාර් එකේ හිටපු ගෑන් ළමයා අද හදිස්සියෙම මිය ගිහිල්ලා තියෙනවයි කියලා. මෙයාලා ඉක්මනින් ඊට පස්සේ මෙතෙන්ට පිටත් වෙලා යනවා. මෙයාලා මෙතෙන්ට යද්දි දැනගන්නවා මේ සිද්ධ වෙලා තියෙන අපරාධය සිද්ධ වෙලා තියෙන්නේ 9:03ත් 9:12ත් අතර කියලා. ඒ කියන්නේ අර මෙයාලට හම්බ වුණේ නැති මෙයාලා ජම්ප් කරපු ඒ වෙලාව ඇතුළතදී තමයි මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ. කොහොමරි මේ දේ පරීක්ෂණය කරන්න මෙතෙන්ට ගියාට පස්සේ මොල්ඩර් ගාවට එන ගෑන් ළමෙක් මොල්ඩර්ට කතා කරන්න ඕනේ කියලා කියනවා. රෙස්ටෝරන්ට් එකකට ගිහිල්ලා මෙයාලා මේ ගෑන් ළමයාත් එක්ක කතා කරනවා. මේ ගෑන් ළමයා කියනවා මේ දේවල් සිද්ධ වෙන්නේ කොහොමද කියලා එයා හරියට දන්නේ නැති වුණාට එයාත් මේ දේවල් වලට සම්බන්ධයි කියලා. රෙස්ටෝරන්ට් එකකට ගිහිල්ලා මෙයාලා පොඩ්ඩක් කතා කරනවා. මේ ගෑන් ළමයා කියනවා බිල් වගේම තව මේ මිය ගියපු ගෑන් ළමයි සෙට් එක. මෙයාලා හොඳම යාළුවෝ. මෙයාලා ඉස්සර මේ වනාන්තරයට ගිහිල්ලා සතුටු වෙන්න. ඒ කියන්නේ පාටි හැම දාන්න පුරුදු වෙලා හිටියලු. ඒත් එක දවසක් රෑ
මෙයාලා කාටවත් හිතාගන්න බැරි විදිහට මේ කට්ටියගේ පිටිපස්සෙන් අන්න අර වගේ මාක් එකක් මත වුණාලු. ඊට පස්සේ එයාලා එක එක්කෙනා මැරෙන්න පටන් ගත්තා. මට හොඳටම බයයි. ඊගාවට මැරෙන්නේ මමද? මේ ගෑල්ලම මෙහෙම අඬන ගමන් මෙයාගේ නහයනොත් ලේ එන්න පටන් ගන්නවා. ඒත් එක්කලා මෙයාගේ තාත්තා මෙතෙන්ට එනවා. මෙයාගේ තාත්තා වෙන කවුරුත් නෙමෙයි. මේ ප්‍රදේශින්න පොලිස් නිලධාරියා කියන එක අපිට දැනගන්න පුළුවන් වෙනවා. කොහොම හරි මොල්ඩර් වගේම ඩේනා මේ දේත් කල්පනා කරන ගමන් මෙයාලා එළියට යනවා. මෙයාලා පහුවදා තීරණය කරනවා හොස්පිටල් එකට ගිහිල්ලා ආපහු බිලීව පොඩ්ඩක් පරීක්ෂා කරන්න. බිලි කොහම තත්ත්වෙන් ඉන්නේ? හැබැයි ඩේනා මේ වෙලාවේදී බිලීව හොඳට පරීක්ෂා කරද්දී එනට මීටර් වෙනවා බිලීගේ කකුලේ. එයාගේ ඇඟිලි අස්සේ කුණු ගෑවිලා තියෙන විදිය. හොස්පිටල් එකේ වාර්තාවලට අනුව බිලි දැන් සෑහෙන කාලයකින් බිමට අඩිය තියලා නැහැ. එයා කොහම තත්ත්වෙන් ඉන්නේ? එයාට ඇවිදින්න බෑ. හැබැයි එයාගේ කකුල් දෙක දිහා බැලුවට පස්සේ නම් ඉස්කලිය කියන්නේ මෙයා කොහේ හරි ගිහිල්ලා මේ කකුල් දෙක හොඳට පිරිසිදු කරගෙන ආපහු ඇඳට ආපු විදිහක් තමයි පේන්න තියෙන්නේ කියලා. මොනවුනත් මෙතන මොකක් හරි ලොකු භීෂණයක් සිද්ධ වෙනවා කියන එක මේ දෙන්නටම තේරුම් යනවා. එදා රෑ වුණාට පස්සේ මෙයාලා අර විදිහටම අර වනාන්තරයේ තිබ්බ අර ඉඩමට ඇතුල් වෙනවා. මෙයාලට ඇහෙන්නේ එකපාරටම කාන්තාවකගේ විලාපයක්. මේ දෙන්න දුවගෙන ඒ විලාපය ඇහිච්ච පැත්තට යන්න පටන් ගන්නවා. ඊට පස්සේ කලින් දවසේ මෙයාලට වනාන්තරයෙන් එළියට යන්න ගියපො අර අනිත් පොලිස් නිලධාරියා ගන්න එකකුත් අරගෙන තව අඩියක් හරි ඉස්සරහට ආවොත් ඔලුකට කුඩු වෙන්න තියෙනවා කියලා මේ දෙන්නට තර්ජනය කරනවා. පේන විදිහට මේ ඉන්නේ බිලීගේ තාත්තා. මෙතන සිද්ධ වෙන මොකක් හරි භයානක දෙයක් ගාවට යන එක බිලීගේ තාත්තා වළක්වනවා. මොල්ඩර් වගේම ඉස්කලි මේ වෙලාවේදී කියනවා කරුණා කරලා ඔය දේ කරන්න ඉඩ දෙන්න එපා. තවත් ගෑන් ළමෙක්ගේ ජීවිතයක් එයාලට නැති වෙනා බලාගෙන ඉන්න බෑ කියලා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා කොම තත්ත්වේ හරිනම් හොස්පිටල් එකේ ඉන්න ඕනේ බිලී. අර කලින් දවසේ මෙයාලත් එක්කලා රෙස්ටෝරන්ට් එකේ කතා කරපු ගෑන් ළමයාගේ බොඩි එකත් අරගෙන මේ වනාන්තරයට ඇවිත් ඉන්න විදිහ. අපි ආව කොහොම හරි නවත්තන්න ඕනේ. මොල්ඩර් මේ වෙලාවේදී කෑ ගහනවා. බිලීගේ තාත්තත් මෙයා ගාවට හිමීට යනවා. බිලී මෙතනදී අර ගෑන් ළමයාව වඩා ගන්නවා. ඊට පස්සේ විශාල හුළඟක් වගේම ලොකු ආලෝකයක් එක්කලා මෙතන ආපහු සැරයක් ටයිම්ස් ජම්ප් එකක් සිද්ධ වෙනවා. අර ගෑන් ළමයා අතුරුදහන් වෙනවා. බිලී මෙතෙන්ට වෙලා ඉන්නවා. බිලීට එයාගේ නැතිවෙච්ච මතකේ ටිකෙන් ටික ලැබෙන්න පටන් ගන්නවා. බිලීගේ තාත්තර නම් ගොඩක් සතුටුයි. ඒත් නැතිවෙච්ච ගෑන ළමයි ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා බිලීව මේ කේස් එක සම්බන්ධයෙන් ඉන්වෙස්ටිගේට් කරන විදිය. බිලී එයාගෙන් ප්‍රශ්න අහන නිලධාරීන්ට කියන්නේ මට හරියට පැහැදිලි නෑ කිසිම දෙයක් ඔක්කොම හීනයක් වගේ මතක ඒලියන්ලා එයාලා අපි හැමෝවම ටෙස්ට් සබ්ජෙක්ට් විදිහට පාවිච්චි කරා. එයාලා මාව පාවිච්චි කරේ අනිත් කට්ටියව එයාලට ගෙනල්ලා දෙන පුද්ගලයා විදිහට මගේ රාජකාරිය මං කරාට පස්සේ එයාලා මාව නිදහස් කරා කියලා බිලී මෙතනදී මේ මිනිස්සුන්ට කියනවා. ඒත් ඉතින් කවුද මේ දේවල් විශ්වාස කරන්නේ? ඩේනා වගේම මොල්ඩර් මේක දිහා බලාගෙන ඉන්නවා. මේ පරීක්ෂණය ගැන අවසාන වාර්තාව මොල්ඩර්ගේ X-Files වාර්තාව බවට පත් වෙනවා. ඊගාවට අපි යන්නේ දෙවනි කතාංගයේ පැත්තට. නිව්ජර්සි ප්‍රාන්තයේ තියෙන පාළු පාරක වේගෙන් ගමන් කරන මෝටර් රථයක් අපිට මුලින්ම බලා ගන්න පුළුවන් වෙනවා. කොහොම හරි එක පවුලක් ගොඩක් සතුටින් ට්‍රිප් එකක් යන විදිහක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ටික වෙලාවකින් වාහනේ රෝදයකට ඩැමේජ් වෙන හින්දා ඔන්න තාත්තා කායකින් බිමට බැහැලා මේ රෝදය සකස් කරන්න පටන් ගන්නවා. අම්මා ළමයි දෙන්නත් එක්කලා ඇතුළට වෙලා තමයි ඉන්නේ. සෑහෙන වෙලාවක් ගත වෙනවා. ඒත් මේක තාමත් සකස් කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. කොහොම හරි මේ මිනිස්සයා මගේ බිරිඳ ගාවට ගිහිල්ලා තව ටික වෙලාවක් යයි වස්තුවේ කියද්දිම මොකෙක් හරි එකේ මෙයාව මෙතනින් ඇදලා ගන්නවා. ඇදලා අරගෙන මේ මිනිස්සයාව වනාන්තරයේ ඇතුළට ඇදගෙන යන්න පටන් ගන්නවා. අර කාන්තාව හයියෙන් පෙරිහන් දෙනවා. පහුවදා වෙද්දී මේ කාන්තාව පොලිසියට මේක දන්වලා ඔන්න පොලිස් නිලධාරීන් ලොකු මෙහෙයුමක් මේ මිනිස්සව හොයන්න දියත් කරන විදිය අපිට බලා ගන්න පුළුවන් වෙනවා. කොහොම හරි සෙවීම් කටයුතු කරගෙන යද්දී ගොඩක් දවල් වෙන්න කලින් මේ මිනිස්සගේ බොඩි එක හොයාගන්න පුළුවන් වෙනවා. බොඩි එක සෑහෙන විකෘති වෙන විදියට ඒක ඉරලා දාලා තියෙනවා. හරියට මොකෙක් හරි දරුණු සතෙක් කරපු වැඩක් වගේ. පොලිස් නිලධාරීන්ට ගුහාවක් වගේ එකක් ඇතුලේ ලොකු ශබ්දයක් ඇහෙනවා. මෙයාලා ඉක්මනින්ම මෙතෙන්ට ගිහිල්ලා එවිල්ලක් බැලිල්ලක් නැතුවම ගුහාව ඇතුළට එක දිගට වෙඩි තියන්න පටන් ගන්නවා. මොකද ඇතුලෙන් ආපු ගෝරනාඩුව එච්චරටම ගොඩක් භයානකයි. ඊගොඩ අපිට බලා ගන්න පුළුවන් වෙනවා ඔන්න ඩේනා උදේ පාන්දර ලස්සනට ඇඳගෙන මේ කට්ටියගේ ඔෆිස් එකට එන විදිය. මොල්ඩර් ඉතින් ඩේනා එනකන් මෙයාගේ කේස් එකක් තියාගෙන තමයි ඉන්නේ. අලුත් කේස් එකක්ද? ඩේනා ඇවිල්ලා මොල්ඩර්ගෙන් අහනවා. මේ දෙන්නම ඊට පස්සේ ගමන් කරන්නේ මෝචරියට. මෙතන ඉන්නපා මෙන්න මේ ඉස්සෙල්ලා අපිට පෙන්නපු වනාන්තරයේම මිය ගියපු හෝම්ලස් මිනිස්සෙක්. හෝම්ලස්ලා කියලා කියන්නේ ওই පිටරටවල් වල අර පාරවල් ලයින් ඉන්නේ. අන්න ඒ වගේ මිනිස්සෙක්. මේ මිනිස්සගේ බොඩි එක පරීක්ෂා කරාට පස්සේ මෙයාලට දැනගන්න පුළුවන් වෙනවා බලන්න බැරි තරම් කවුරු හරි මේ බොඩි එක විකෘති කරලා තියෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි වැදගත්ම දේ මෙතන ડોක්ටර් රිවීල් කරනවා මේ ඔක්කොම සැපුම් පාරවල් සිද්ධ කරලා තියෙන්නේ මනුෂ්‍ය දත් වලින් කියලා. ඉතින් මිනිස්සෙක් කොහමද තව මිනිස්සෙක්ව මේ විදිහට හපා කන්නේ? මස් ඉරලා යන තරමට. හැබැයි මොල්ඩර්ට මේ කේස් එක දකිද්දි එක දෙයක් මතක් වෙනවා. මෙයා ඩේනත් එක්කලා ගිහිල්ලා පරණ ෆයිල් එකක් එළියට ඇදලා ගන්නවා. 1947 මේ වගේම කේස් එකක් ගැන X-Files එකක් තියෙනවා කියලා. මොල්ඩර් මෙතනදී ඩේනට කියනවා මේ 1947 කේස් එක තමයි අපිට අර මොලින් පෙන්වේ. අර තාත්තා කෙනෙක් මිය ගියේ. මෙන්න මේ කේස් එක සිද්ධ කරපු වෙලාවේදී පොලිසිය ගුහාවක් ඇතුලේ හිටපු ආදිවාසියෙක්ට සමාන මිනිහෙක්ට වෙඩි තියලා තියෙනවා. මේ මිනිස්සයව පරීක්ෂා කරද්දි මෙයාලා දැනගෙන තියෙනවා මේ මිනිහයාගේ බඩ ඇතුලේ මිනිස්සුන්ගේ ශරීර කොටස් තිබ්බා කියලා. ඒ කියන්නේ මිනිමස් කාපු මිනිහෙක් මේ වනාන්තරේ ඉඳලා
ඇදලා තියෙනවා. මේ 1947 කේස් එක. මට නම් හිතෙන්නේ මේ මිනිස්සයා මරලා දැම්මට වැඩේ ඉවර වෙලා නැහැ. තවත් මිනිමස් කන ප්‍රාථමික මිනිස්සෙක් මේ වනාන්තරයේම ජීවත් වෙනවද කොහෙද? මෝල්ඩර් මෙහෙම කියනවා. ඔන්න ඉතින් මෙයාලගේ කේස් එක හැන්ඩල් කරන්න මෙයාලා මේ නිව් ජර්සි වල තියෙන වනාන්තරයට පිටත් වෙලා යනවා. මේක ඉන්න වන සංරක්ෂක නිලධාරියෙක් එක්කලා මෝල්ඩර් කැලේ ඇතුළටම ගමන් කරනවා. මෝල්ඩර් ඊට පස්සේ මේ මිනිස්සයාගෙන් අහනවා මේ කැලේ ගොඩක් විශාලයි. ඔයාලට කවදාවත් මේකේ වැඩ කරද්දී ටිකක් අద్భుත දෙයකට වට මුහුණ දෙන්න සිද්ධ වෙලා නැද්ද? මේ මිනිස්සයා ටිකක් විතර කල්පනා කරනවා. මම මේක කිව්වොත් ඔය මහත්තයා මට hina වෙනවද? මේ මිනිස්සයා මෝල්ඩර්ගෙන් අහනවා. මෝල්ඩර් කියනවා ඇහුවට පස්සේ hina යන දේවල් ඕන තරම් මං අහලා තියෙනවා. වගේ කතාව කියන්න. මේ මිනිස්සයා ඊට පස්සේ කියනවා දැන් අවුරුදු 32කට විතර කලින් ඒ කාලේ මගේ මේ රැකියාව අරගෙන මං අලුතෙන්ම මේ වනාන්තරයට ආපු කාලේ මම මේ වනාන්තරේ මෙන්න මේ හරියට මාවට පස්සේ මං දැක්කා මට මීටර් 50ක් විතර දුරින් මිනිස්සෙක් හිටගෙන ඉන්න විදිය. ඔව් මට වඩා සෑහෙන උසයි. හොඳ ශක්තිමත් විදිහට වැඩුණු අතපය ඒ මිනිස්සයාට තිබ්බා. ඌ ඊට පස්සේ මන් දිහා බැලුවා. ඈත ඉඳන් මන් දිහා බලාගෙන ඉඳලා හරියට සතෙක් වගේ නහයින් ඉවල්ලලා එතනින් පිටත් වෙලා ගියා. ඒ දැක්ක දෙයින් මං ගොඩක් කලබල වුණා. ඒත් ඊට පස්සේ මිනිස්සයාව මට ආපහු දකින්න පුළුවන් වුණේ නැහැ. මේ කැලේ ගොඩක් අద్భుත දේවල් සිද්ධ වෙනවා. මං හිතන්නේ කැලේ කෙරවල නගරේ පටන් ගන්න තැන හෝම්ලස්ලා ඉන්නවා. ඔයා හෙට ගිහිල්ලා එයාලගෙන් විස්තර ඇහුවොත් ඒ මිනිස්සුන්ගේ මොන හරි දෙයක් ඔයාලට දැනගන්න පුළුවන් වෙයි. මෝල්ඩර් ඊට පස්සේ මෙන්න මේ හෝම්ලස්ලා ඉන්න පැත්තට ගමන් කරනවා. මෙතන එක මිනිස්සෙක්ට මෝල්ඩර් සල්ලි ගොඩක් දුන්නට පස්සේ මේ මිනිස්සයා සුපිරියට මැන්ද චිත්‍රයක් මෙයා මෝල්ඩර්ට දෙනවා. ඔන්න ඔය වගේ ගෑනු කෙනෙක්ට සමාන ඒත් වඳුරෙක් වගේ ගෑනු කෙනෙක්ව මං දැකලා තියෙනවා. එයා රැට එනවා අර පැත්තේ තියෙන කුණු බක්කිය අවුස්සන්න. සතෙක් වගේ ඇවිල්ලා එව්ව අවුස්සලා ඒකේ තියෙන මොන හරි කාලා එයා මෙහින් පිටත් වෙලා යනවා. මං ඈත ඉඳන් එයාව දැකලා තියෙනවා. ওই මහත්තයත් අද රෑ වෙනකන් මෙතන හිටියොත් ඔයාලට දැක ගන්න පුළුවන් වෙයි. මෝල්ඩර් ඊට පස්සේ රෑ වෙනකන් මේ හෝම්ලස්ලාත් එක්ක ඉන්න විදිය අපිට බලා ගන්න පුළුවන් වෙනවා. රෑ වුණාට පස්සේ මෝල්ඩර්ට ශබ්දයක් ඇහෙනවා. මෝල්ඩර් නැගිටලා මේ පැත්තට යද්දී මෙයා දකින්න අර කිව්වේ විදිහටම හරියට නිකන් වඳුරෙක් වගේ ඇවිදින ඒ වගේ ඉරියව් තියෙන දිග කොණ්ඩයක් තියෙන කවුරු හරි පුද්ගලයෙක් කුණු බක්කිය අවුස්සන විදිය. මෝල්ඩර් මේ සත්වයා පිටිපස්සෙන් එළවනවා. පිටිපස්සෙන් කවුරු හරි එළවනවා කියන එක දැනගත්ත එකමන් මේ සත්වයාත් බය වෙලා වේගෙන් කැලේ පැත්තට දුවන්න පටන් ගන්නවා. මෝල්ඩර්ට අල්ලන්න තියා හිතන්නවත් බෑ. මෝ එච්චරට වේගෙන් ගමන් කරනවා. ටික වෙලාවකින් මෙතෙන්ට ආපු මේ පළාතින් ඉන්න ෂෙරිෆ් ඔන්න අපේ මෝල්ඩර්ව අත්අඩංගුවට ගන්නවා. මෝල්ඩර් අහනවා ඇයි කියලා. ඔයා මිනිසුන්ගේ පෞද්ගලික ජීවිතයට බාධා කරනවා කියලා. මෙයා මේ වගේ බොරු හේතුවක් කියලා තමයි මෝල්ඩර්ව අත්අඩංගුවට ගන්නෙ. ඇත්තටම මේ පළාත ටූරිසම් වලට ගොඩක් ප්‍රසිද්ධයි. ඒ වගේම සූදු ක්‍රීඩාවට. ඉතින් වෙන පළාත් වලින් එන සංචාරකයෝ හින්දා තමයි මේ පළාතේ මේ අනන්‍යතාවය රැඳිලා තියෙන්නේ. මෝල්ඩර් කරන මේ පරීක්ෂණ වලින් මෝල්ඩර් මොකක් හරි භයානක දෙයක් මේ පළාත ගැන හොයාගත්තොත් එහෙම. ඒ කියන්නේ මේ පළාතට මිනිසුන්ගේ ආකර්ෂණය නැති වෙයි කියන බයට තමයි. මෙයාලා මෝල්ඩර් මේ පළාතෙන් පිටත් කරන්න මෙච්චර උත්සාහ අරගන්නේ. පහවදා උදේ ඩේනා ඇවිල්ලා මෝල්ඩර්ට ඇපක් දීලා මෝල්ඩර්ව නිදහස් කරගන්න. මෝල්ඩර් වගේම ඩේනා ඊට පස්සේ මේ පළාතේ ඉන්න සත්වයින් සම්බන්ධ විශේෂඥවරයෙක්ව හම්බ වෙන්න පිටත් වෙලා යනවා. මේ මිනිස්සයාට මෙයාලා මේ දන්න දේවල් පැහැදිලි කරාට පස්සේ ඔව් සමහර විට එක එක මානව වර්ග මිනිසුන්ට කලින් ජීවත් වෙලා තියෙනවා. අන්න ඒ විදිහට නැතිවෙච්ච පොරුකා තාමත් මොකක් හරි වනාන්තරයක් ඇතුලේ රැකිලා ඉන්න පුළුවන් කියලා මේ මිනිස්සයා මේ වෙලාවේදී මෝල්ඩර්ට පැහැදිලි කරනවා. ඉතින් මෝල්ඩර් මෙයාලට මේ උදව් කරන මහාචාර්යතුමා ඒ වගේම වනාන්තරයේ ආරක්ෂා බාර වෙන්න අර වන සංරක්ෂක නිලධාරියා කියන හතර දෙනාම සෙට් වෙලා ඔන්න මේ වනාන්තරයේ ගාව තියෙන වෙයාහවුස් එකට පිටත් වෙලා යනවා. අර මිනිස්සයා එහෙම නැත්නම් අර මානවයා මේක ජීවත් වෙනවද කියලා බලන්න. මෙයාලා මෙතෙන්ට ගියාට පස්සේ මෙයාලා දකින්නවා එක එක තැන්වල ලේ පාරවල් තියෙන විදිය. ඒ කියන්නේ ඒ සත්වයා මෙතෙන්ට ඇවිල්ලා එයාට මොකක් හරි තුවාලයක් සිද්ධ වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් අපේ ෂෙරිෆුත් දැනගන්නා මෙයාලා මේ ලෑස්ති වෙන්නේ අර සත්වයාව අල්ලගන්න කියලා. ඉතින් එහෙම වුණොත් ෂෙරිෆ් බය වෙනවා මේ නගරයේ භයානක තැනක් කියලා මිනිස්සු මෙහෙට එන එක නතර වෙයි කියලා. ෂෙරිෆුත් මෙයාගේ කට්ටිය අරගෙන වැඩේට බහිනවා. වෙයාහවුස් එකට ගියාට පස්සේ මෙයාලට අර කාන්තාව හොයාගන්න පුළුවන් වෙනවා. ෂෙරිෆුත් මේ වෙලාවේදී මෙතෙන්ට ඇවිල්ලා වෙඩි තියන්න පටන් ගන්නවා. මේ ශබ්ද වලට බයයි අර කාන්තාව මෙතනින් පැනලා යනවා. ඒ කාන්තාව පිටිපස්සෙන් මෝල්ඩර් වේගෙන් ලුහුබදිනවා. අන්තිමට කාන්තාව මෝල්ඩර්ව අල්ලගන්න. මේ කාන්තාව ගොඩක් ලස්සනයි. මිනිහෙක්ට වඩා ගොඩක් ශක්තිමත් පෙනුමක් තමයි මේ කාන්තාවට තියෙන්නේ. මේ කාන්තාව හිමීට මෝල්ඩර් ගාවට එනවා. මෝල්ඩර් හිමීට කාන්තාවට ලං වෙන්න හදද්දී මේ කාන්තාව මෝල්ඩර්ගේ බඩ ප්‍රදේශයට ලොකු ප්‍රහාරයක් එල්ල කරනවා. ඇත්තරම සාමාන්‍ය කාන්තාවකට වඩා සාමාන්‍ය මිනිහෙක්ටත් වඩා මේ කාන්තාව ගොඩක් ශක්තිමත්. එයා එල්ල කරන ප්‍රහාරය හින්දා මෝල්ඩර්ගේ හැම හරහා ඒ කාන්තාවගේ අතත් විනිවිද යනවා. හොඳ වෙලාවට ඩේනා මේ වෙලාවේදී මෙතෙන්ට ඇවිල්ලා මෝල්ඩර්ව බේර ගන්නවා. ෂෙරිෆ් ඇවිල්ලා කට්ටියව කොටු කරගත්තත් මෝල්ඩර් කොහොම හරි මේ කාන්තාව පිටිපස්සෙන් එළවනවා. ඩේනා අර වන සංරක්ෂණ නිලධාරීතුමා ඒ වගේ මහාචාර්යතුමාත් මෝල්ඩර් පිටිපස්සෙන් යනවා. ෂෙරිෆුත් අනිත් පැත්තෙන් එයාගේ කට්ටියත් අරගෙන කැලේට රිංගනවා. මේ කාන්තාව කැලේ ඇතුළට දුවද්දී අර වන සංරක්ෂණ නිලධාරීතුමා ගාව තියෙන සිහිනදි කරන්න පුළුවන් උණ්ඩයක් පාවිච්චි කරලා මෙයා මේ කාන්තාවට වෙඩි තියනවා. දැන් එයා ගොඩක් දුර යන්න විදිහක් නැහැ. අපිට එයාව අල්ලගන්න පුළුවන් වෙයි. එයා මේකෙන් මිය යන්නෙත් නැහැ. කට්ටිය කාන්තාව පිටිපස්සෙන් යද්දී අවාසනාවට ඒ කාන්තාව ෂෙරිෆ්ට මුණ ගැහෙනවා. ෂෙරිෆ් ඒ කාන්තාවට වෙඩි තියනවා. මෝල්ඩර්ට මේකෙන් හොඳටම මල පනිනවා. තමුසේ දැන් කරේ මනුෂ්‍ය ඝාතනයක් කියලා. මෙයා ෂෙරිෆ්ට චෝදනා කරනවා. ඒක මනුෂ්‍ය ඝාතනයක් නෙමෙයි. කැලේ ජීවත් වෙන සතෙක් වගේ කෙනෙක් කොහෙත්ම මනුෂ්‍යෙක් වෙන්නේ නැහැ. අනික
මේ ටවුන් එකේ ඉන්න මිනිස්සුන්ගේ ආරක්ෂාව මට ගොඩක් වැදගත්. එයාලට අනතුරක් වෙන්න පුළුවන් ඕනෑම දෙයක් මං විනාශ කරලා දානවා. ෂෙරිෆ් මේ විදිහට මෝල්ඩර්ට කතා කරනවා. ඉතින් මෝල්ඩර් ගොඩක් අවුලෙන් මේ කාන්තාවගේ ඇසුත් වහලා ඔන්න මෙයාලගේ ඔෆිස් එකට පිටත් වෙලා යනවා. ඔෆිස් එකට පිටත් වෙලා පහුවදා මේ කාන්තාවගේ මරණ පරීක්ෂණ වාර්තාව ඩේනට හම්බ වෙනවා. ඩේන පැහැදිලි කරනවා මෝල්ඩර්ට ඒ කාන්තාවගේ මරණ පරීක්ෂණයේ වාර්තාවට අනුව ඒ කාන්තාව දැනට ටික කාලයකට කලින් දරු ප්‍රසූතියක් සිද්ධ කරලා තියෙනවයි කියලා. ඉතින් මේ දරුවත් අනිවාර්යෙන්ම ඒ වනාන්තරයේ ජීවත් වෙනවා ඇති. ඊගාවට අපිට බලා ගන්න පුළුවන් වෙනවා පොඩි පෙනයක් අස්සෙන් එළියට ඔළුව දාන පුංචි ළමයෙක්ට සමාන මේ වගේ සතෙක්. ඉතින් කවදා හරි එයත් එයාගේ අම්මයි තාත්තයි වගේ මිනිමස් කන භයානක මානවයෝ වෙයිද? ඔන්නෝම තමයි අපේ දෙවනි කතාව අවසන් වෙන්නේ. ඊගාවට ආපෞසරයක් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ පුරුදු විදිහටම ආපෞසරයක් මෝචරියට ගමන් කරන ඩේනා වගේම මෝල්ඩර්. කලින් දවසේ පාරේ හිටපු පුද්ගලයන් දෙදෙනෙක්ගේ මලසිරුරු හම්බ වෙලා තියෙනවා. මේ මලසිරුරු පරීක්ෂා කරාට පස්සේ මේ කට්ටිය හොයාගෙන තියෙනවා මේ මිනිස්සුන්ගේ උගුරු දණ්ඩ. ඒ වගේම අතපයවල තව අස්ථි කිහිපයක් හරිම අමුතු විදිහට කැඩිලා ගිහිල්ලා කියලා. මෙතන තියෙන හොඳම කාරණේ තමයි මේ මිනිස්සුන්ගේ අතපය කැඩිලා තිබ්බත් බාහිරින් කිසිම බලයක් මේ මිනිස්සුන්ගේ ශරීරය මත යොදපු සලකුණක් මේ වෛද්‍යවරුන්ට මරණ පරීක්ෂණයේදී හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ මිනිස්සුන්ව අල්ලන්නවත් නැතුව කවුරු හරි මෙයාලගේ ඇඟේ තියෙන අස්ථි කඩලා බිඳලා දාලා තියෙනවා. ඉතින් මේ පුදුම පරීක්ෂණය විසඳන්න තමයි මෝල්ඩර්ට වගේම ඉස්කලීට ඔන්න දැන් සිද්ධ වෙලා තියෙන්නේ. මීට කලිනුත් මේ වගේම එක්ස්ෆයිල්ස් වාර්තාවක් තියෙනවා. මීට කලින් මේ එක්ස්ෆයිල්ස් වාර්තාවේ තියෙන්නේ තමන්ගේ ටෙලිකනීසිස් පව පාවිච්චි කරපු මිනිස්සෙක් ගැන කතාවක්. මෝල්ඩර් ඔන්න ඔය විදිහට කවුරුත් විශ්වාස කරන්නේ නැති හැමෝම hina වෙන මෙයාගේ උපකල්පනය ඉදිරිපත් කරනවා. ඊගොඩ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ලෝරන් කියලා හඳුන්වන තරුණ ගෑනු ළමෙක්. මෙයා කොහමරි කම්පැනි එකකට ගිහිල්ලා ඒකින්න CEO ව හම්බ වෙන්න පුළුවන්ද කියලා මෙතන රිසෙප්ෂන් ගර්ල්ගෙන් අහනවා. මෙයා මේ වෙලාවේදී මේකට බෑ කියලා කිව්වත් ඔන්න ඒ වෙලාවේදීම උණු කෝපියක් ඒ කාන්තාවගේ ඇඟේ හැලෙන හින්දා මෙතන පොඩි කලබලයක් ඇති වෙනවා. අවාසනාවකට මේකට මේ ශබ්දය ඇහිලා එළියට එන CEO මහත්තයා මෙතනින් ලෝරන්ව දකිනවා. ඊට පස්සේ මෙයාට ඉතින් ලෝරන්ට ඇතුළට කතා කරන්න සිද්ධ වෙනවා. මෙයා මෙතනදී මේ කම්පැනි එක ගැන තියෙන වැදගත් තොරතුරු කිහිපයක් ගැන තමයි මේ කාන්තාව මේ CEOත් එක්කලා කතා කරන්න හදන්නේ. හැබැයි මේකෙන් අයිතිකාරය මහත්තයාට නම් හොඳටම මල පනිනවා. මෙයා ගිහිල්ලා තමසේ දැන් දිගටම මට කරදර කරන්නේ නැතුව ආපහු මෙතෙන්ට ආවේ නැත්තම් මං ගොඩක් සතුටු වෙනවා කියලා මේ කාන්තාවගේ මෝණෙන් අල්ලලා මේ විදිහට තර්ජනාත්මක විදිහට කියනවා. මෙයා මේ ප්‍රකාශය සිද්ධ කරනවත් එක්කලම මේ මනුස්සයාගේ අතේ තියෙන බ්‍රේස්ලට් එක ගොඩක් මෙයාගේ අතට තද වෙන විදිහ අපිට බලා ගන්න පුළුවන් වෙනවා. හරියට අදෘශ්‍යමාන බලයකින් ඒ දේ සිද්ධ වෙනවා වගේ. ලෝරනුත් ඊට පස්සේ කලබල වෙලා මෙතනින් පිටත් වෙලා යනවා. අනිත් පැත්තෙන් ඩේනා වගේම මෝල්ඩර් අර කේස් එක ඉන්වෙස්ටිගේට් කරන ගමන් ඉන්න විදිය අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මියගිය පුද්ගලයන් ගැන මේ කට්ටිය තොරතුරු හොයාගෙන යද්දි මෙයාලට දැනගන්න පුළුවන් වෙනවා මේ මිය ගිහිල්ලා තියෙන්නේ අපරාධකාරයින් දෙන්නෙක් කියලා. මේ මිනිස්සු දෙන්න මියගිය තැන තිබ්බේ CCTV කැමරාවක් ඊට පස්සේ මෝල්ඩර් පරීක්ෂා කරනවා. මෙතනදී දකින්නවා මෙතෙන්ට ආපු කාන්තාවකට මේ පිරිමි පුද්ගලයන් දෙන්න ගිහිල්ලා හිරිහැර කරන්න උත්සාහ කරන විදිය. හැබැයි මෙතනදී අපේ මෝල්ඩර්ගේ උකුසු ඇස්වලට විශේෂ දෙයක් සෙට් වෙනවා. ඒ තමයි මේ මිනිස්සු දෙන්න ගිහිල්ලා කාන්තාවට කරදර කරන්න හදද්දිම අමුතුම විදිහේ මිහිදුම් ඡායාවක් මෙතෙන්ට ඇවිල්ලා මේ කැමරා තිරය හරහා ගමන් කරන විදිහ. කොමරි මෙන්න මේ මොහොතේ තමයි මේ පුද්ගලයන් දෙන්නත් මිය ගිහිල්ලා තියෙන්නේ. ඒක CCTV කැමරාවේ සටහන් වෙලා නැහැ. ඉතින් මේ ලෝරන්ව බලන්න ඉස්කලී වගේම අපේ මෝල්ඩර් යගේ ගෙදරට පිටත් වෙලා යනවා. ලෝරන් ටිකක් බය වෙලා වගේ තමයි කතා කරන්නේ. කොමරි මේ දෙන්න අහනවා ඊරැවුනේ සිදුවීම මොකක්ද කියලා. ඔයාලා ඒක දැනගත්තද? මම නම් දන්නේ නැහැ මොනවා වුණාද කියලා. ඒ මිනිස්සු දෙන්න ඇවිල්ලා මට කරදර කරන්න හැදුවා. ඊට පස්සේ මේ මිනිස්සු දෙන්න එකපාරටම පාරෙන් මැරිලා හිටියා. ලෝරන් ওই කතාව කියනවා. ඉතින් එතනින් එහාට ලෝරන් ගැන ලොකුවට සැක කරන්න දෙයක් නැහැ. මොකද අර මිනිස්සුන්ගේ ශරීරේනුත් කිසිම සාක්ෂියක් හම්බුනේ නැහැනේ. ඉතින් මෝල්ඩර්ට වගේම ඩේනට මෙතනින් පිටත් වෙන්න සිද්ධ වෙනවා. හැබැයි මෙන්න මෙතනින් මෝල්ඩර් වගේම ඉස්කලී පිටත් වෙන්න හදද්දී අද්භූත දෙයක් සිද්ධ වෙනවා. මෙයාලගේ වාහනේ දොරවල් ඔක්කොම එකපාරටම ලොක් වෙලා වාහනේ වේගෙන් රේස් වෙලා පාරේ පල්ලෙහාට වේගෙන් ඉබේම ගමන් කරන්න පටන් ගන්නවා. ලොකු රියානතුරක් මෙතන සිද්ධ වෙන්න තමයි යන්නේ. කොහොම හරි පෙර පිනකට මෝල්ඩර් වගේම ඉස්කලී මෙතනදී බේරෙනවා. ඉතින් මේක හන්දා මෝල්ඩර්ගේ සැකය ලෝරන් පැත්තට එල්ල වෙන්න පටන් ගන්නවා. මෙයාලා ඊගව දවසේ ලෝරන්ව ඈත ඉඳන් නිරීක්ෂණය කරනවා. ලෝරන්ගේ පිටිපස්සෙන් එයාලා ඉන්නවා කියලා එයාට නොතේරෙන විදිහට. ලෝරන් ගැන තොරතුරු හොයාගෙන යද්දි මෙයාලා දැනගන්නවා මේ ළඟ තියෙන කම්පැනි එකක ලෝරන් කියලා කියන්නේ හිටපු සෙක්‍රටරි කෙනෙක් කියලා. මේ කම්පැනි එකේ අයිතිකාරයා දැනට දවස් කිහිපයකට කලින් සියදිවි විනාශාගෙන තියෙනවා. ඒ මනුස්සයාගේ නම තමයි හාවර්ඩ් කියලා කියන්නේ. මතකද අපේ මෝල්ඩර් කැමරාවක් තියාගෙන ලෝරන් ගැන හැම වෙලේම ඇහැගාගෙන හිටියා. මෙයා මේ විදිහට ලෝරන්ගෙන් ගත්තේ ෆොටෝ එකක්. මෙයා ගෙදර ගිහිල්ලා පරීක්ෂා කරද්දී අපිට බලා ගන්න පුළුවන් වෙනවා ලෝරන්ට පිටිපස්සෙන් අපහැදිලි රූපයක් මේ ගෙදර තියෙන විදිහ. මේ රූපය ගොඩක් දුරට හාවර්ඩ්ට සමානයි. ආපහු සැරයක් ලෝරන් අන්න එයාගේ කම්පැනි එකට ගිහින් ඉන්න විදිහ අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ලෝරන් මේ පාරත් CEO එක්කලා වලියක් දාගන්නවා. CEO මේ පාර නම් ලෝරන් මෙතනින් එළබලම දානවා.
ලෝරනුත් හොඳටම තරහා ගිහිල්ලා මෙතනින් පිටත් වෙන්න යනවා. මෙයා කෝල් කරලා කියනවා මෝල්ඩර්ට එයාට මෝල්ඩර්ව හම්බ වෙන්න ඕන කියලා. ලෝරන් එයාගේ ගෙදරට වෙලා රෑ ඉද්දි ඔන්න කවුද මන්ද ඇවිල්ලා දොරට තට්ටු කරනවා. අනිවාර්යෙන් මේ මෝල්ඩර් වෙන්නේ නැති කියලා හිතාගෙන ලෝරන් ගිහිල්ලා දොර විවෘත කරනවා. ඒත් එයාව ඝාතනය කරන්න ආපු ඝාතකයින් දෙන්නෙක් තමයි ගෙදරට ඇතුල් වෙන්නේ. ගෑනු කෙනෙක් වගේම පිරිමි පුද්ගලයෙක්. මෙයාලා මෙතනදී ලෝරන්ව මරන්න උත්සාහ කරත් අදුෂ්‍යමාන බලවේගයකින් ලෝරන්ව බේරගන්න විදිහ වගේම අර මිනිස්සු දෙන්නට කරදර කරන විදිහ අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ලෝරන් මේ වෙලාවේදී කෑ ගහනවා දැන්වත් ඕක නවත්තන්න කියලා. ඒත් සිද්ධ වෙන කිසිම දෙයක් නතර වෙන්නේ නැහැ. ලෝරන්ව ඝාතනය කරන්න ආපු කාන්තාවව මෙතෙන්ට ආපු අදුෂ්‍යමාන බලවේගය ඝාතනය කරනවා. ඊට පස්සේ ඔන්න මෙතෙන්ට මෝල්ඩර් වගේම ඉස්කලි එනවා. මෙයා ලෙද්දි වෙන්න ඕන ටික වෙලා ඉවරයි. අර මිනිස්සයා අහසේ පාවෙන විදිහ මේ දෙන්නම දකිනවා. ඒ මිනිස්සයාගේ උගුරු දණ්ඩ මේ වෙලාවේදී කැඩිලා එයාගේ මඩ සිරුර බිමට වැටෙනවා. ලෝරන් පැත්තකට වෙලා අඬ අඬ ඉන්නවා. මෝල්ඩර් වගේම ඩේනා ඊට පස්සේ ලෝරන්ව අරගෙන ගිහිල්ලා සිද්ධ වුණේ මොකක්ද කියලා එයාගෙන් අහනවා. ලෝරන් මෙතනදී පැහැදිලි කරනවා හාබර්ඩ් මිය ගියාට පස්සේ එයාගේ භූතාත්මය ලෝරන්ව ආරක්ෂා කරන විදිහ ගැන. ලෝරන් වැඩ කරන කම්පැනි එක තියෙන්නේ. ඒකේ දැන් CEO විදිහට පත් වෙලා ඉන්න මිනිස්සයා ඉස්සර මේ කම්පැනි එකේ හයි ටේබල් එකේ හිටව මිනිස්සෙක්. මේ මිනිස්සයා ත්‍රස්තවාදීන්ට විවිධ කෙමිකල් ද්‍රව්‍ය සපයනවා. ඉතින් ඒක නීති විරෝධීනේ. මීට කලින් හිටපු CEO මේකට විරුද්ධ වෙලා තියෙනවා. එහෙම වුණාට පස්සේ මේ කට්ටිය එකතු වෙලා හාවර්ඩ්ව ඝාතනය කරලා තියෙනවා. ඒක හාවර්ඩ් සියදි විනාශාගත්ත විදිහට පේන්න තමයි මෙයාලා ඝාතනය සැලසුම් කරලා තියෙන්නේ. ඉතින් ලෝරන් මේ හැම දෙයක්ම දැනගෙන ඉඳලා තියෙනවා. ලෝරන් මේ දේවල් කියයි කියන බයට තමයි එයාව මරන්න දැන් මේ කම්පැනි එකේ අයිතිකාරයා අර විදිහේ ඝාතකින් දෙන්නෙක්ව එයාව හම්බ වෙන්න එව්වේ. හැබැයි ඉතින් මිය ගියපු හාවර්ඩ්ගේ භූතාත්මය අපේ ලෝරන්ව ආරක්ෂා කරනවානේ. දැන් ලෝරන්ටත් එක ලොකු වදයක් වෙලා තියෙන්නේ. ලෝරන්ට ඕනේ මේකේ අවසානයක් දැකලා මේ ප්‍රශ්නේ විසඳලා හාවර්ඩ්ගේ භූතාත්මයට සැනසීම ලබා දෙන්න. මෝල්ඩර් වගේම ස්කලි ඊට පස්සේ මෙයාලට FBI එකෙන් හම්බ වෙලා තියෙන බලතල පාවිච්චි කරලා මේ කම්පැනි එක පරීක්ෂා කරන්න වරෙන්තුවක් කරගන්න. මෙයාලා ටීම් එකත් අරගෙන ගිහිල්ලා කම්පැනි එකේ අස්සක් මුල්ලක් නැර හැම තැනම පරීක්ෂා කළත් මෙයාලට නම් අර විදිහේ කිසිම හොඩුවාවක් හොයාගන්න පුළුවන් වෙන්නේ නැහැ. හැබැයි CEO ගේ කාමරේදී ඔන්න අපේ ලෝරන්ට එක ෆොටෝ එකක් ගැන සැක හිතෙනවා. මෙයා මේ ෆොටෝ එක මෙතනින් අරගන්න හදද්දී CEO කලබල වෙලා ඔන්න අපේ ලෝරන්ට පහර දෙන්න පටන් ගන්නවා. මෙන්න මෙතනදී කම්පැනි එකට හරිම අద్භූත විදිහේ ලොකු හුලඟක් කමන්න පටන් ගන්නවා. මෙන්න මෙතනදී CEO ලෝරන්ට පිහියකිනුත් තනින් යනවා. හැබැයි යාට ඒක කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. මේ පිහිය එකපාරටම වේගෙන් පාවෙලා ගිහිල්ලා ළඟ තියෙන බිත්තියක වදිනවා. බිත්තියේ තියෙන වෝල් ආර්ට් එකක් මේක කපලා දානවා. ඔන්න ඒක ඇතුලේ තිබිලා මේ අර ත්‍රස්තවාදීන් එක්කලා ගනුදෙනු කරපු ඒ ගනුදෙනු වල වාර්තා ගොඩක් මේ පරීක්ෂකවරුන්ට හොයාගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේ හොයාගත්ත සොරුත් එක්කලා අලුත් CEOව ඇරස් කරන විදිය. ඒ වගේම ලෝරන් එයාගේ ජීවිතේ කාලේ ඉතුරු ටික සැනසීමෙන් ගත කරන්න කියලා හිතාගෙන මේ පළාතෙන් පිටත් වෙලා යනවා. හැබැයි එයා ඊගාවට වැඩ කරන්න යන කම්පැනි එකේදීත් එයාගේ වැඩ එයා කර කර ඉද්දි එයාට තේරෙනවා හාවර්ඩ්ගේ භූතාත්මය දිගට මෙයා පිටිපස්සෙන් ඉන්නවා කියලා. ඊගාව කතාන්ගේ පැත්තට යද්දි අපිට බලාගන්න පුළුවන් වෙන්නේ ඇන්ටාර්ක්ටිකාවේ තියෙන එක බේස් එකක්. මේකේ විද්‍යාඥයන් කිහිප දෙනෙක් භූවිද්‍යාඥයොත් එක්ක එකට එකතු වෙලා අයිස් වල මොකක්දෝ මන්ද පරීක්ෂණයක් කරන ගමන් තමයි ඉන්නේ. හැබැයි ටික දවසක් යද්දි පාලන මධ්‍යස්ථානයත් එක්කලා මේ නිලධාරීන් අතර තිබ්බේ සම්බන්ධය සම්පූර්ණයෙන්ම ඇන හිටිනවා. ඉතින් මේකත් පැවරෙන්නේ FBI එකට. මේක ටිකක් විතර අමුතු කේස් එකක් ඉඳලා මේක බාර වෙන්නේ අපේ මෝල්ඩර්ට වගේම ඩේනට. ඉතින් මෙයාලා මේ සෙවීම් කටයුතු සිද්ධ කරන්න අලුත් ටීම් එකක් එක්ක එකතු වෙන විදිය අපිට බලාගන්න පුළුවන් වෙනවා. ඇන්ටාර්ක්ටික් වල තියෙන මේ රිසර්ච් බේස් එකට ඊට පස්සේ මේ කණ්ඩායම පිටත් වෙලා යනවා. ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේ පට්ටම සීතලයි. කොහොම හරි අපේ සෙට් එක මෙතෙන්ට ගියාට පස්සේ මෙතන ලොකු භීෂණයක් සිද්ධ වෙලා තියෙන විදිය අපේ කට්ටියට බලා ගන්න පුළුවන් වෙනවා. මිනිස්සු මැරිලා තැන් තැන් වල වැටිලා ඉන්නවා. ඒ වගේම මෙතන සම්පූර්ණයෙන්ම අවුල් ජාලයක් වෙලා තමයි තියෙන්නේ. මෙයාලා මේක පරීක්ෂා කරන්න හදද්දී මෙතන හිටපු සුනකෙක් කැවිල්ලා හරිම ප්‍රචණ්ඩකාරී විදිහට මේ ටීම් එකේ ඉන්න පුද්ගලෙක්ව හපා කනවා. අපේ කණ්ඩායම මේ ඇන්ටාර්ක්ටික් වලට එක්කන් ආපු ඒ ප්ලේන් එක පදවපු පයිලට්ව තමයි මේ විදිහට මේ සුනකයා හපා කන්නේ. කොහමද මේ බල්ලව මේචල් කරගත්තට පස්සේ මෙයාලා මේ බල්ලව පොඩ්ඩක් පරීක්ෂා කරනවා. මේ වෙලාවේදී ස්කලී දකිනවා මේ බල්ලගේ හැමේ අමුතුම විදිහේ කළු පාට පැල්ලමක් තියෙන විදිහ. ඒ වගේම බල්ලගේ හැම යටින් මොකෙක් හරි සත්වෙක් ගමන් කරන විදිහත් මෙයාලට මේ වෙලාවේදී මීටර් වෙනවා. ඉතින් මේක නම් දැක්කට පස්සේ ගොඩක් බය හිතෙනවා. ලොකු පරපෝෂිතයෙක් මේ බල්ලගෙන්ගේ ජීවත් වෙනවද කොහෙද? ඒත් මේ වගේ මෙච්චර ලොකු එකෙක් බල්ලෙක්ගෙන්ගේ වුණා මේ කට්ටිය දැන් ලොකු ප්‍රශ්නයක තමයි ඉන්නේ. අනිත් පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් වෙනවා අර බල්ල
බල්ලා හපා කාපෝ පයිලට් මෙයාගේ තුවාලයට තනියම බෙහෙත් දාගන්න විදිය. මේ පයිලට්ගේ ශරීරයේත් බල්ලගේ තිබ්බේ විදිහම සලකුණක් ඇති වෙලා තියෙන විදිහ වගේම එයාගේ හැම තුලත් මොකෙක් හරි පරපෝෂිතයෙක් ගමන් කරන විදිය අපිට බලා ගන්න පුළුවන් වෙනවා. කොහොම හරි බල්ලගේ රුධිරය පරීක්ෂා කරාට පස්සේ මෙයාලට හොයාගන්න පුළුවන් වෙනවා මොකෙක් හරි පරපෝෂිත සත්වයෙක්ගේ පිලව් අවස්ථාවක් මේ බල්ලගේ රුධිරේ තියෙනවා කියලා. ඉතින් ගොඩක් භයානක විදිහට හැසිරෙන ඒකසෛලික ජීවියෙක් තමයි මේ විදිහට රුධිරයට මුසු වෙලා තියෙන්නේ. මේ වෙනකන් කිසිම විදිහකින් මෙතන ඉන්න විද්‍යාඥයෝ දැකලා නැති ඒකසෛලික ජීවියෙක්ගේ ප්‍රචණ්ඩකාරීත්වයක් මෙන්න මේ සත්වගෙන් මෙයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ බල්ලන්ගේ හිටපු මේ පරපෝෂිතයා මොකෙක්ද? මොකක්ද මෙතන සිද්ධ වුනේ? මෙතන කට්ටිය මැරුණේයි. මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්නකම් මෙහෙන් පිට නොබෙමුයි කියලා මෙයාලා කතා වෙනවා. හැබැයි අපිට දැනගන්න පුළුවන් වෙනවා පයිලට් නම් ඕනේ කරලා තියෙන්නේ ඉක්මනටම මෙහෙන් යන්න. අනික කලින් වගේ නෙමෙයි මේ මිනිස්සයා ගොඩක් කලබලකාරී විදිහට තමයි හැසිරෙන්න උත්සාහ කරන්නේ. ඉතින් මෙයාලට තේරෙනවා මේ මිනිස්සයාටත් අර වෛරස් එක ආසාදනය වෙලා තියෙන්නේ කියලා. ඉතින් මෙයාලා ඉක්මනින්ම මේ මිනිස්සයාව අල්ල ගන්නවා. ඊට පස්සේ මෙයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේ මිනිස්සයාගේ හැම යටිනොත් අර පරපෝෂිතයා ගමන් කරන විදිය. මට හිතෙන්නේ පිලව් අවස්ථාවෙන් සුහුඹුල් අවස්ථාවට පත්වෙච්චේ මවුසත්වයෙකුත් මෙයාගේ ඇඟේ ඉන්නවා. ඒ විදිහට පරිණත අවස්ථාවට පත්වෙන සත්වයින් තමයි මේ පුද්ගලින්ව මේ විදිහට ඇග්‍රෙසිව් තත්වයට පත් කරන්නේ. ඉතින් මේක කතා වෙන විද්‍යාඥයෝ සෙට් එක මෙයාව අල්ලගෙන මෙයාගේ බෙල්ලේ පොඩි කැපුමක් යොදලා අර පරපෝෂිතයව ශරීරයෙන් එළියට අරගන්නවා. මේ දේ කරනවත් එක්කලම මෙයාලා කවුරුත් හිතන්නේ නැති විදිහට මේ පුද්ගලයා මෙතනදී ජීවිතක්ෂයට පත් වෙනවා. ඉතින් අපේ කට්ටිය හොයාගන්නවා මුලින් බ්ලඩ් සැම්පල් එකේ හිටපු ඒ පුංචි පිලා අවස්ථාව සුහුඹුල් අවස්ථාවට පත් වුණාට පස්සේ මේ විදිහට මිනිස්සුන්ගේ ශරීරයේ මේ සත්තු ගමන් කරනවා මොකක් හරි හේතුවකින් මේ සත්වෙක්ව එයාගේ ධාරකයාගේ ශරීරයෙන් එළියට ගන්න උත්සාහ කරොත් එහෙම ඒ සත්වයින් ඒ ධාරකයව මරලා දානවා කියන එක මෙයාලා හොයාගන්නවා. ඉතින් මේක භයානක තත්වයක් නේ. ඉතින් මෙයාලා මෙතනම නිරෝධායනය වෙන්න තීරණය කරනවා. ඒ වගේම දැනට ඉතුරු වෙලා ඉන්න මිනිස්සු ඔක්කොගෙම බ්ලඩ් සැම්පල් ඉස්කලි චෙක් කරන්නත් පටන් ගන්නවා. මෙතන ඉන්න සෙට් එකෙන් දැනටමත් කාටවත් ආසාදනය වෙලා නැද්ද කියන එක බලා ගන්න මේ හැමෝම තම තමන්ගේ ශරීර පරීක්ෂා කරගන්නවා. තාම නම් කාටවත් ආසාදනය වෙලා නැහැ වගේ තමයි පේන්නේ. මේ දවස් මේ විදිහට ගත වෙනවා. මෝල්ඩර්ට රෑ වුණාට පස්සේ පරීක්ෂණාගාරයෙන් ශබ්දයක් ඇහෙනවා. ඉතින් මෝල්ඩර් මෙතෙන්ට ගමන් කරද්දී මෙතන ලොකු එකක් ඇතුලේ තිබිලා මෙයාලගේ කණ්ඩායමේ මිය ගියපු පුද්ගලෙක්ගේ මලසිරුරක් මෝල්ඩර්ට හම්බ වෙනවා. මේ කලබලයට අනිත් කට්ටියක් මෙතෙන්ට දුවගෙන එනවා. මලසිරුර මේ හැමෝම දකිද්දි මෝල්ඩර්නේ මෙතන හිටියේ. ඉතින් හැමෝම විශ්වාස කරනවා මෝල්ඩර්ට මේ වෛරස් එක ආසාදනය වෙලා තියෙන්නේ දැන් එයා ප්‍රචණ්ඩකාරී තත්වයට පත් වෙලා මේ පුද්ගලයාව මරලා දැම්මයි කියලා. මෝල්ඩර්ට ඉතින් ඒක ඔප්පු කරගන්න විදිහක් නැහැ. එයා මේ දේ කරේ නැහැ කියලා කිව්වට කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. ඉතින් ඊගාව දවස් කිහිපය මෝල්ඩර්ට තනියම කාමරයකට වෙලා ගත කරන්න සිද්ධ වෙනවා. ඔය අතරේ මේ සත්වයින් ගැන පරීක්ෂණ පවත්වන ගමන් ඉන්න ඩේනට ඊගාව දවසේදී අලුත් දෙයක් හොයාගන්න පුළුවන් වෙනවා. ඒක තමයි මේ සත්වයින් ගොඩක් ප්‍රචණ්ඩකාරීනේ. ඉතින් එකම වර්ගයේ සත්වයින් එකම බ්ලඩ් සැම්පල් එකකට දැම්මොත් එහෙම ඒ සත්වයින් එකිනෙකාව මරා ගන්නවා. මේ සටනෙන් එක්කෙනෙක්ටවත් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ නැහැ. දෙන්නම මාරාන්තික තුවාල කරගෙන සත්වයින් දෙන්නම මිය යනවා. සුහුඹුල් අවස්ථාවට පත්වෙච්චි මෙයාලා දැන් අරගත්ත අර බල්ලන්ගේ හිටපු සත්වයාගෙනුයි තවර පයිලට්ගේ හිටපු සත්වයාගෙනුයි මෙයාලා මේ පරීක්ෂණයම අත්හදා බලනවා. මේකනොත් මෙයාලට රිවීල් කරගන්න පුළුවන් වෙනවා වීදුරු භාජන දෙකක හිටියත් මේ සත්වයින් දෙන්න එකිනෙකාව මරා ගන්න ලොකු උත්සාහයක් කරගන්න විදිහ. ඉතින් දැනට රෝගී වෙලා ඉන්න පුද්ගලයෙක්ගේ ඇඟේ තවත් පරපෝෂිතයෙක්ව ඉම්ප්ලාන්ට් කරොත් එහෙම අනිවාර්යෙන්ම අලුතෙන් එන පරපෝෂිතයා ඇඟේ ඉන්න පරපෝෂිතයව මරලා දායි කියලා. මේකෙන් මෙයාලට කල්පිතයක් ගොඩනගන්න පුළුවන් වෙනවා. මෙයාලා මේක මුලින්ම ටෙස්ට් කරන්නේ අපේ බල්ලට. බල්ලට මේ දේ කරාට පස්සේ ටික වෙලාවකින් බල්ලා ගැහෙන්න පටන් ගන්නවා. අන්තිමට මේ බල්ලගේ අර ප්‍රචණ්ඩකාරීත්වය නැතුව ගිහිල්ලා ඌ සාමාන්‍ය සුනකයෙක් බවට පත් වෙනවා. දැන් මෙයාලා ඊගාවට ලෑස්ති වෙන්නේ දැනට මේක වැළඳිලා ඉන්න මෝල්ඩර්ගේ ඇඟට මේ පරපෝෂිතෙක්ව ඇතුල් කරලා මෝල්ඩර්ව ප්‍රකෘති තත්වයට පත් කරන්න. හැබැයි මෝල්ඩර් නම් මේකට කොහෙත්ම එකඟ වෙන්නේ නැහැ. මොකද මෝල්ඩර් දන්නවා එයාගේ ඇඟේ මේ පරපෝෂිතයෙක් නැහැ කියලා. හැබැයි මෝල්ඩර් මෙතන කලබල වෙන්නේ මෙයාගේ ඇඟේ පරපෝෂිතයා ඉන්න හින්දාමයි කියලා. ටීම් එකේ කට්ටිය සැක කරනවා. අන්තිමට මෙයාලා මෝල්ඩර්ව බලෙන් අල්ලගෙන මේ සත්‍යව මෝල්ඩර්ගේ ඇඟට දාන්න හදද්දී මෙතන හිටපු මේල් ප්‍රොෆෙසර්ට මේ වෙලාවේදී තේරුම් යනවා මෙතන හිටපු අනිත් ෆීමේල් ප්‍රොෆෙසර්ගේ ඇඟේ තමයි අර පරපෝෂිතයා ඉන්නේ කියලා. ඒ කියන්නේ එයා තමයි ඉස්සෙල්ලා අර ඝාතනයත් ඇත්තටම සිද්ධ කරලා තියෙන්නේ. මෝල්ඩර් වගේම ඩේනා ඉක්මනින්ම ක්‍රියාත්මක වෙලා මේ ෆීමේල් ප්‍රොෆෙසර්ව අල්ල ගන්නවා. මෙයා මෙතන පැනලා යන්න ලොකු සටනක් සිද්ධ කරා. අනිත් මේල් ප්‍රොෆෙසර් අර සත්‍යයවත් අරගෙන ඇවිල්ලා මෙයාගේ ඇඟේ මේ සත්‍යයව ඉම්ප්ලාන්ට් කරාට පස්සේ ඔන්න එයාගේ ඇඟේ ඉන්න පරපෝෂිතයා එයාගේ ඇඟේ හිටපු පරපෝෂිතයා විනාශ කරපු හින්දා මෙයා ප්‍රකෘති තත්වයට පත් වෙනවා. ඊට පස්සේ මෙයාලා එලියෙන් වෛද්‍ය ආධාර ලබා ගන්නවා. ඉතින් මේ 4 දෙනාට විතරයි මේකෙන් පණ බේර ගන්න සිද්ධ වෙන්නේ. කලින් හිටපු බේස් එකේ කට්ටියටත් මේ සත්වයින්ගෙන් තමයි මේ ආසාදනය සිද්ධ වෙලා. එයාලා එකිනෙකාව මරා ගන්න ඇත්තේ කියලා මෙයාලා මෙතනදී කතා වෙනවා. මේ කතාව අවසන් වෙද්දිත් අර ප්‍රොෆෙසර් කියන්නේ ඇන්ටාර්ක්ටිකාවේ වගේ මේ මිදුණු හිමයට මේ වගේ භයානක පරපෝෂිතයින් තව කීයක් නම් ජීවත්
වෙනවා ඇද්ද කියලා. අපිට අවසාන වශයෙන් බලා ගන්න පුළුවන් වෙනවා මේ X-Files වාර්තාවට අනුව ඇමරිකානු හමුදාවන් ගිහිල්ලා එයාලගේ මේ බේස් එක සම්පූර්ණයෙන්ම බෝම්බ දාලා මෙතනදී විනාශ කරන විදිහ. ඊගාව එපිසෝඩ් එකේදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා එක මිනිස්සෙක් මෙයාගේ රාජකාරී ඉවර කරලා හවස් වෙලා ගෙදර ආවට පස්සේ මොකෙක් හරි ගෙදර තියෙන වාකවුලුවකින් ඇවිල්ලා මේ මිනිස්සයාව ඝාතනය කරන විදිහ. අමානුෂික විදිහට මේ මිනිස්සයාව ඝාතනය කරන මේ ඝාතකයා මේ වාකවුලුවෙන්ම ආපහු පිටත් වෙලා යනවා. ඉතින් පොඩි ළමෙක්ට හැරුණාම වෙන කාටද වාකවුලුවකින් ගෙදරකට ඇතුල් වෙන්න පුළුවන්. ඒත් මේ මිනිස්සයාගේ අත දිහා බැලුවට පස්සේ නම් ඒක සාමාන්‍ය වැඩුණු මිනිස්සෙක්ගේ අතක් කියලා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඩේනගේ අපරාධ විශ්වවිද්‍යාලයේ හිටපු යාළුවෙක් තමයි මෙන්න මේ ගැටලුව ඩේනට අරගෙන එන්නේ. ඉතින් ඩේන මේක මෝල්ඩර්ට කියනවා. මෝල්ඩර් කොහොමද මේ වගේ වට ගොඩක් කැමතිනේ. ඉතින් මේ දාම ඝාතකයා ගැන තොරතුරු හොයන්න මෝල්ඩර් වගේම ඩේන පිටත් වෙලා යනවා. මේ ප්‍රදේශයේ පුද්ගලයන් කිහිප දෙනෙක්ටම මේ විදිහට පහර දීලා ඒ කට්ටියගේ අක්මාවල් ගලවගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ කලින් දවසේ මිය ගියපු පුද්ගලයාටත් මේ වගේ භයානක සිද්ධියකට තමයි මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. මෝල්ඩර් වගේම ඩේන මෙතෙන්ට ගිහිල්ලා මෙතන හොඳට පරීක්ෂා කරනවා. මෙතන මේ වාකවුලුවේ තිබිලා ඇඟිලි සලකුණකට පොඩ්ඩක් විතර සමාන ඒත් වෙනස් සලකුණක් අපේ මෝල්ඩර්ට හොයාගන්න පුළුවන් වෙනවා. මෝල්ඩර් වගේම ඩේන මේ අරගත්තේ තොරතුරුත් අරගෙන ගිහිල්ලා මේ ගැන තවදුරටත් අධ්‍යයනය කරාට පස්සේ මෙයාලටම හොයාගන්න පුළුවන් වෙනවා අවුරුදු 60කට කලින්ොත් මේ විදියම X-Files වාර්තාවක් තියෙනවයි කියලා. ඉතින් මේකෙදිත් මේ ඝාතනයක් සිද්ධ වෙච්ච තැන තිබිලා මීට සමානම සලකුණක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඩේනට තේරුම් යනවා කවුරු හරි සීරියල් කිලර් කෙනෙක් අවුරුදු 60කට කලින් තවත් සීරියල් කිලර් කෙනෙක් කරපු ඒ ඝාතන රටාවම ඒ විදිහටම ආපහු සැරයක් කන්ටිනියු කරන්න පටන් අරන් කියලා. ඒත් මෝල්ඩර්ට නම් තියෙන්නේ වෙනස් උපකල්පනයක්. මිනිහා මේ වෙලාවේදී කියනවා අවුරුදු 60කට කලින් මේ ඝාතන සිද්ධ කරපු ඒ ඝාතකයාම දැන් ආපහු ඒ ඝාතන සිද්ධ කරනවායි කියලා. ඉතින් එහෙම වෙන්නේ කොහොමද? අවුරුදු 60කට කලින් ඝාතන සිද්ධ කරපු තරුණ පුද්ගලයෙක් දැන් අනිවාර්යෙන්ම මිය ගිහිල්ලා ඉන්න ඕනේ. ඒ නැතත් එයා ඇවිද ගන්නවත් බැරි මට්ටමට ගොඩාක් වයසට ගිහින් ඉන්න ඕනේ. ඉතින් මෝල්ඩර් කියන කතාව නම් ඉස්කලි විශ්වාස කරන්නේ නැහැ. කොහොම හරි ඩේන ගෙදර ගිහිල්ලා මේ දාම ඝාතකයන් ගැන තොරතුරු ගොඩක් හොයන්න පටන් ගන්නවා. මේකෙන් මෙයාට දැනගන්න පුළුවන් වෙනවා 99%ක්ම දාම ඝාතකයන් එයාලා අපරාධයක් සිද්ධ කරාට පස්සේ ආපහු ඒ අපරාධ ස්ථානය නිරීක්ෂණය කරන්න එනවයි කියලා. ඉතින් ඊගාව දවස් කිහිපයක කරන්න තියෙන හොඳම වැඩේ තමයි මේ අපරාධي සිද්ධ වෙච්ච ස්ථානයට යන්නේන පුද්ගලයන් ගැන හොඳ අවධානයෙන් ඉන්න එක කියලා. ඩේනට මේ වෙලාවේදී මීටර් වෙනවා. කොහොමරි මෙයාලා මේ විදිහටම මේ තැන ගැන හොඳ අවධානයෙන් ඉද්දි මෙයාලට එක පුද්ගලයෙක්ව සැකකටයුතු පුද්ගලයෙක් විදිහට කොටු කරගන්න පුළුවන් වෙනවා. මෙයාලා මේ පුද්ගලයාව අල්ලගන්න ඉද්දිත් මේ පුද්ගලයා දුවගෙන යනවා. ඉතින් මේකෙන් තමයි මෙයාලා මේ පුද්ගලයාව අල්ලගන්නේ. මේ පුද්ගලයාගේ නම තමයි ටෝමස් කියලා කියන්නේ. එන අමුතු විදිහට හැසිරෙන පුද්ගලයෙක් තමයි මේ ටෝමස්. ඉතින් මෙයාලා ටෝමස්ගෙන් ප්‍රශ්න කිරීම කරද්දී ටෝමස් හරියට මෙයාලට කිසිම උත්තරයක් දෙන්නේ නැහැ. ඉතින් මෙයාලා ඇත්තද බොරුද කියන්න කියලා විද්‍යුත් තරංග මගින් අඳුරගන්න පුළුවන් උපකරණයකට ටෝමස්ව සම්බන්ධ කරලා ටෝමස්ගෙන් එක එක ප්‍රශ්න අහන්න පටන් ගන්නවා. මේ වෙලාවේදී අහන ගොඩක් ප්‍රශ්න වලට ටෝමස් හරියටම උත්තර දෙනවා. හැබැයි ඒ එකකින්වත් මෙයා ඝාතකයා කියලා නම් කියවෙන්නේ නැහැ. මෝල්ඩර් මේ වෙලාවේදී ටිකක් විතර අමුතු ප්‍රශ්නයක් අහනවා. එයා අහනවා ටෝමස් ඔය අවුරුදු 100කට වඩා වයසයිද කියලා. ටෝමස් ඒකට නෑ කියලා කිව්වත් මේ වෙලාවේදී මේ විද්‍යුත් තරංග රේඛාවල වෙනසක් සිද්ධ වෙන හින්දා මේක අනිවාර්යෙන්ම බොරුවක් කියලා මෝල්ඩර් විශ්වාස කරනවා. ඒත් ඉතින් ඒ විදිය බොරුවක් කියන්නේ කවුද? අවුරුදු 100කට වඩා වයසක් තියෙන මේ වගේ තරුණ මිනිස්සෙක් ඉන්න විදියක් නෑනේ. මේ විදියට තමයි ඩේනත් මේ වෙලාවේදී මෝල්ඩර්ට කියන්නේ. හැබැයි මෝල්ඩර් මෙතනින් වැඩේ අතාරින්නේ නැහැ. මෙයා ටෝමස්ගේ ඇඟිලි සලකුණ දිගින් දිගටම මෙයාලා අර අපරාධ ස්ථානයේ තිබිලා හොයාගත්තේ සලකුණත් එක්ක සසඳන්න බලනවා. අන්තිමට මේ ඇඟිලි සලකුණ ඒ තියෙන ෆොටෝ එක දිග ඇරලා ඒක වෙනස් කරලා ඒක විකෘති කරලා මෙයාලට අර සලකුණත් එක්ක ටැලි කරන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ විකෘති වෙච්ච ටෝමස්ගේ ඇඟිලි සලකුණක් තමයි ඒ අපරාධ ස්ථානයේ තිබිලා මෙයාලට හම්බ වෙලා තියෙන්නේ. ඉතින් මේක ඩේනට පෙන්නුවට පස්සේ ඩේනටත් මේක අදාහ ගන්න බෑ. ටෝමස්ට විරුද්ධව තවත් සාක්ෂි පොලිසියටවත් FBI එකටවත් හොයාගන්න බැරි වෙන හින්දා එයාලා ටෝමස්ව රිලීස් කරනවා. හැබැයි අපේ මෝල්ඩර් නම් ටෝමස් ගැන හොඳට ඇහැ ගහගෙන ඉන්නේ. මොකද මෝල්ඩර්ට 100%ක් විශ්වාසයි ටෝමස් තමයි මේ ඝාතන සිද්ධ කරන්නේ කියලා. එදා රැත් ටෝමස් ඔන්න මෙයාගේ ගොදුරක් පිටිපස්සෙන් එලවන්න පටන් ගන්නවා. ටෝමස් මහලු පුද්ගලෙක්ව තමයි ටාගට් කරන්නේ. මෙයා ගොදුර ගාවට ගියාට පස්සේ ටෝමස්ට ඒ ගොදුර අමුතු විදිහට දැනෙන්න කියන එකත් මේක බලද්දී අපිට තේරුම් යනවා. මේ පුද්ගලයා ගෙදරට ගිහිල්ලා දොරවල් ඔක්කොම වහගත්තට පස්සේ ටෝමස් යන්නේ මේ පුද්ගලයාගේ වහලේ උඩට. අමුතු සතෙක් විදිහට බඩගාගෙන තමයි ටෝමස් මේ විදිහට වහලේ උඩට යන්නේ. ඊට පස්සේ ටෝමස් මේ මනුස්සයාගේ චිමිනිය දිගේ පල්ලෙහාට බඩ ගන්න පටන් ගන්නවා. හරියට පණුවෙක් වගේ. අපිට මෙතනදී බලා ගන්න පුළුවන් වෙනවා ටෝමස්ට මෙයාගේ ශරීරයේ හැඩය මෙයාට ඕන විදිහට සකස් කරගන්න පුළුවන් කියලා. ටෝමස්ගේ ඇස් කහපාටට දිලිසෙනවා. මෙයා අර පුද්ගලයාව ටාගට් කරලා ඔන්නේ පුද්ගලයාව මරලා එයාගේ ආත්මාවත් මෙතනදී අරගෙන යනවා. පවදා ආපහු ඝාතකයා සිද්ධ කරපු මේ ඝාතනය බලන්න පොලිසිය වගේම FBI එක මෙතන මෙයාලා
මෙයාලගේ පරීක්ෂණ කටයුතු පටන් ගන්නවා. අපේ මෝල්ඩට මෙතන තිබිලා තෝමස්ගේ අර සලකුණක් හම්බ වෙනවා. හැබැයි FBI එකේ නිලධාරීන්ට මෙයාලා කොච්චර පැහැදිලි කරත් මේ වගේ හරිම අමුතු තර්කයන් මේ කට්ටිය පිළිගන්නේ නැහැ. අනිත් එක ඩේනටත් තාම මේ ගැන 100% විශ්වාස නැහැ. ඉතින් ඩේනා තෝමස් ගැන තොරතුරු හොයන්න පටන් ගන්නවා. ඒ තෝමස්ගේ උප්පැන්න සහතිකයක්වත්, එයාගේ විවාහ සහතිකයක්වත්, අඩුම තරමේ එයාගේ මරණ සහතිකයක්වත් කිසිම දෙයක් ඩේනට කිසිම ආකාරයකින් හොයාගන්න පුළුවන් වෙන්නේ නැහැ. අවුරුදු 60කට කලින් අන්නර කේස් එක හැන්ඩල් කරපු තරුණ පොලිස් නිලධාරියෙක්ව හම්බ වෙන්න මේ දෙන්න පිටත් වෙලා යනවා. අවුරුදු 60කට කලින් තරුණයෙක් වුණාට දැන් එයා හොඳටම වයසයි. එයාට ඇවිද ගන්නත් බෑ. එයා මේ වෙලාවේදී කියනවා අවුරුදු 60කට කලින් එයා මේ කේස් එකම ස්ටඩි කරා. හැබැයි එයාට සාක්ෂි හොයාගන්න පුළුවන් වුණත් ඒ අදාළ පුද්ගලයාව මෙයාට අල්ලගන්න ඒ සාක්ෂි ප්‍රමාණවත් වුණේ නැහැ. එයාට ඒ කේස් එක තාමත් මතකයි. එච්චරට ඒ කේස් එක මෙයාට විශේෂ වුණා කියලා මෙයා මෙතනදී මෝල්ඩර්ට කියනවා. ඒක සම්බන්ධව ඒ රූපරාමු මේ මිනිස්සයා මෙයාගේ බොක්ස් එක දාගෙන ආරක්ෂිතව තියලා තියෙනවා. ඒ රූපරාමුත් මෙයා මේ වෙලාවේදී මෝල්ඩර්ලට පෙන්නනවා. ඉතින් පුදුමේ තමයි මේ රූපවල ඉන්න පුද්ගලයා තෝමස්ට 100% සමානයි. ඇත්තටම මේ රූපවල ඉන්නේ තෝමස්ම තමයි. අවුරුදු 60කට කලින් මේ කියන තෝමස් ජීවත් වෙච්ච තැනට මෝල්ඩර් වගේම ඩේනා ගමන් කරනවා. මෙතන නම් සෑහෙන ජරා ජීර්ණ වෙලා තමයි තියෙන්නේ. මේක වටේ මෙයාලා පරීක්ෂා කර ඉද්දි මෙයාලට බිත්තියක් අස්සේ තියෙන කුහරයක් හම්බ වෙනවා. මේක ඇතුළට ගියාම ඉන්න බැරි තරම් අමුතු ගඳක් තමයි මේකෙන් එන්නේ. මෙයාලා තවත් ඉස්සරහට ගියාම ඝාතනයක් සිද්ධ වෙච්ච තැන් වලින් අරගෙන ආපු බඩමුට්ටු කිහිපයක් වගේම මොනවද මන්දා සෙවල జాතියක් පාවිච්චි කරලා කඩදාසි රෙදි වර්ග වලින් හදලා තියෙන කූඩුවක් වගේ දෙයක් මේ කට්ටියට හොයාගන්න පුළුවන් වෙනවා. ඇත්තටම තෝමස් කියලා කියන්නේ ජාන විකෘති වෙච්ච මොකක් හරි රසායනික පරීක්ෂණයක ප්‍රතිඵලයක්. තෝමස්ට කාලතරණය කරන්න පුළුවන්. හරියට දලඹුවෙක් කෝෂයක් හදාගෙන කාලයක් ඒක ඇතුළට වෙලා නොනැසී ඉන්නා වගේ. තෝමස් මේ විදිහට මෙයාගේ පිට පාවිච්චි කරලා කූඩුවක් හදාගන්නවා. ඒක ඇතුලේ මෙයා සෑහෙන කාලයක් ඉන්නවා. අවුරුදු 30න් 30ට මෙයා මතුවෙලා මිනිස්සු කිහිප දෙනෙක්ව තෝරගෙන ඇත්තට මිනිස්සු 5 දෙනෙක්ව තෝරගෙන එයාලව ඝාතනය කරලා එයාලගේ අක්මා අරගන්නේ ඉතුරු කාලය තෝමස්ට ඕන කරන පෝෂ්‍ය පදාර්ථ ලබා ගන්න. ඒ ලබා ගන්න අක්මාවල් වලින් තමයි තෝමස්ගේ අවයව වලට අදාළ පෝෂ්‍ය පදාර්ථ මෙයා සපයගන්නේ. මෙයාලා මෙතනින් පිටත් වෙලා යද්දී අපිට බලා ගන්න පුළුවන් වෙනවා ඩේනට එයාගේ බෙල්ලේ තිබ්බේ මාලය නැති වෙලා කියලා. කොහොම හරි මෙතන ඉඳලා තෝමස්ව හොයාගන්න බැරි වෙන හින්දා මෝල්ඩර් වගේම ඩේනා මෙතනින් පිටත් වෙලා යනවා. ඒත් මෝල්ඩර්ගේ හිතට නම් ලොකු වදයක්. මොකද තෝමස් එළියේ ඉන්නවා කියලා කියන්නේ එයා තවත් ඝාතනයක් සිද්ධ කරනවා. මෝල්ඩර් එදා රෑත් තෝමස්ගේ කූඩුව බලන්න පිටත් වෙනවා. මෙතෙන්ට ගියාට පස්සේ ඝාතනය කරපු තැන් වලින් එයා අරගෙන ආපු බඩමුට්ටු අතර ඩේනාගේ නැති වෙච්ච මාලය තියෙනවා මෝල්ඩර් දකිනවා. ඉතින් මේකේ තේරුම තමයි තෝමස් අද රෑට මරණ එයාගේ ඊගාව ගොදුර තමයි ඩේනා කියලා කියන්නේ. දැනටමත් ඩේනා ඉන්න හොටෙල් රූම් එකට තෝමස් ගිහිල්ලා ඉවරයි. මෝල්ඩර් කොහොම හරි ඉක්මනින්ම මෙතෙන්ට යනවා. තෝමස් අනිත් පැත්තෙන් ඩේනාට ඇටැක් කරනවා. අන්තිම මොහොතේදී මෝල්ඩර් ගන් එකත් අරගෙන මෙතෙන්ට එන හින්දා ඩේනට වගේම මෝල්ඩර්ට එකතු වෙලා මේ සත්වයව අල්ල ගන්න පුළුවන් වෙනවා. ඊගොඩ අපිට බලා ගන්න පුළුවන් වෙනවා තෝමස්ව බන්ධනාගාරයක හිර කරලා දාලා ඉන්න විදිය. මෙයාට හම්බෙන පුවත්පත් පත්තර කොළවලින් මෙයා කෙල ගාලා මෙයා අලුත් කූඩුවක් හදන්න පටන් අරගෙන. ඩේන වගේම මෝල්ඩර් මෙයා දිහා බලාගෙන ඉන්නේ මෙයාට කවුද මේ වැඩේ කරේ කරපු කෙනා මොකක් කරත් ඒ වැඩේ කොච්චර භයානකද කියලා කල්පනා කරන ගමන් තමයි. කොහොමරි මෙයාලා මෙතනින් පිටත් වෙලා ගියාට පස්සේ තෝමස්ට කෑම හම්බෙන සිදුර දිහා මෙයා බලාගෙන ඉන්නවා. මුට මේ වෙලාවේදී අමුතු හිනාවක් යනවා. පේන විදිහට තෝමස් මෙතනින් පැන ගන්න ක්‍රමයක් හොයාගෙන වගේ. මේ එපිසෝඩ් එකත් මෙතනින් ඉවර වෙනවා. මම පළවෙනි සීසන් එකම තමයි ඔයාලට මුලින්ම අරන් එන්න කියලා හිතාගෙන හිටියේ. හැබැයි එහෙම සීසන් එකක් අරන් එන එක ඔයාලට කොහොම වෙයිද දන්නේ නැහැනේ. ඉතින් ඔයාලට සෙට් වෙනවද නැද්ද කියලා බලන්න මම මේක පාර්ට්ස් දෙකකට මුලින් අරගෙන එන්න. ඉතින් ඔයා මේ පාර්ට් එක බලලා තීරණය කරන්න ඉස්සරහටත් මේ විදිහටද මේ වැඩේ කරගෙන යන්න ඕන නැත්නම් වෙන මොකක් හරි TV සීරීස් එකක් අරගෙන මං එපිසෝඩ් විදිහට මම මීට වඩා එක්ස්ප්ලেইন කරලාද මේ වැඩේ කරගෙන යන්න ඕන කියලා පල්ලෙහෙන් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ පාර්ට් එකේ හොඳ නරකත් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. channel එක grow වෙන්න මේ වීඩියෝ එක ඔයගේ හොඳම යාළුවට බලන්න share කරන්න අමතක කරන්න එපා. මේ විදිහේ තවත් අලුත්ම review එකකින් ඉක්මනින්ම හම්බ වෙන්න බලාපොරොත්තු වෙන්න. මං අදට ගිහින් එන්න. මේක බලපු ඔයාට good luck.